රයිට් අයිබෝන් ඉතිං මං කියන දේ පුදුරට ඇහෙන්නේ නැති අපි කතා කර කර හිටියේ ආර්ථික පද්ධතිය ගැන. ඉතින් ආර්ථික පද්ධතිය ගැන කතා කරනකොට අපි අවසානට මෙන්න මේ කොටස තමයි අවසන් කරේ. ඔයාලා හෝම්වර්ක් කීපයක් දුන්නා කියවගෙන එන්න කියලා. එතකොට අද අපි කතා කරනවා මේ ආර්ථික පද්ධතිය වල තියෙන සුවිශේෂී කොටස් දෙකක්. හොඳේ. එතකොට වැඩි හරියක් අපි උත්සාහ කරනවා වැඩිදුර ආර්ථික පද්ධතියයි සැලසුම්ගත ආර්ථික පද්ධතියයි ඒ දෙකේම එකතුවෙන් හැදිච්ච මිශ්‍ර ආර්ථික පද්ධති දක්වා පන්ති පටන් කරගෙන යන්න. ඉතින් තියෙන බාධක කම්කටොළු ප්‍රශ්න මැද අපි මේවා ඉගෙන ගන්න එකේ වටිනාකම තමයි ප්‍රායෝගික මිනිස්සෙක් විදිහට විශේෂයෙන් ශිෂ්‍යෙක් විදිහට හරි විදිහට මේ ආර්ථික ක්‍රියාකාරකම් අවබෝධ කරගෙන හරි විදිහට මේ කටයුත්ත කරගෙන යන්න විභාගේ පාස් වෙනට වඩා හොඳට අවබෝධ කරගත්තට පස්සේ මේ පුංචි සංකල්ප වට හොඳ උත්තරයකට පිළිතුරකට වටපිටාව හදාගන්න පුළුවන්. ඉතින් සාර්ථක පිළිතුරකට ගෙනෙක හරියන්නේ නැහැ. වටපිටාව හොඳට අවබෝධ කරගන්න ඕන කියන එක මම නිරන්තරයෙන් පුනා කියන කතාවක්. ඉතින් පුතා අපි මේ දන්නවා ආර්ථික පද්ධති වර්ගීකරණය කරනකොට දේපොළ හිමිකාරීත්වයේ මත තීරණ ගැනීමේ යාන්ත්‍රණය මත ඒ වගේම තමයි දෙන සාණු බල මොනවද කියලා ඒ විදිහට ප්‍රධාන ආකාර තුනකට අපි කොටස් කරගත්තා. ඒකව හඳුනාගත්තා ධනවාදී, සමාජවාදී, මිශ්‍ර ආර්ථික පද්ධති මොනවද කියන්නේ? ඒ වගේම තමයි වෙළඳපොළ විධාන නැත්නම් සැලසුම් කියන මොනවද නැත්නම් සාම්ප්‍රදායික වෙළඳ පද්ධති මොනවද කියන එක. ඒ වගේම තමයි සාණු බල මත පදනම්වත් අපි වර්ගීකරණයක් කරා වෙළඳපොළ විධාන නැත්නම් සැලසුම් සාම්ප්‍රදායික මේ කුමන ආකාරයකින් වර්ගීකරණය කරත් පුතා අපි කතා කරන්නේ මේ ධනවාදී සමාජවාදී වගේ විවිධ වාද නේ තර්ක විතර්ක විවිධ ආර්ථික විද්‍යාඥයෝ මේ ලෝකේ හඳුනාගත්තා විවිධ ආකාරයෙන්. ඉතින් ඒ මොනවද කියන එක තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. ඔයයි මමයි ජීවත් වෙන මේ පෘථිවියේ විවිධ හැඩයට තමයි මිනිසුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න මිනිස්සු එකතු වෙලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා ලෝකයේ ඕනතරම් ප්‍රශ්න තිබුණත් අපිට තියෙන්නේ ප්‍රශ්න තුනයි. මොනවද? ඒවට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මොනවද? වෙන ප්‍රශ්න නෙවෙයි, දේශපාලන ප්‍රශ්න නෙවෙයි, පරිසර ප්‍රශ්න නෙවෙයි, ආගමික මතවාද ප්‍රශ්න නෙවෙයි, ත්‍රස්තවාදය ගැන නෙවෙයි, කිසි දෙයක් ගැන නෙවෙයි. අපිට තියෙන්නේ මොනවද? ආර්ථික ප්‍රශ්න. මොනවද අපි කියන්නේ ඒවා? මූලික ආර්ථික ප්‍රශ්න. මොනවද? කොපමණ කෙසේ කා සඳහාද කියන එක තමයි අපි බලන්නේ. මොකද අපිට තමයි දැන් තියෙන්නේ. ඔයාටයි මටයි තමයි මේ ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය ආහාර ඔවුන්ගේ මූලික අවශ්‍යතාවය ඉටු කරගන්න වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාඥයෝ විදිහට ආර්ථික විද්‍යාව ගැන දන්න මිනිස්සු විදිහට අපිට තියෙනවා ඔවුන්ගේ මේ ප්‍රශ්න හඳුනගෙන ඒවට නිසි ආකාරයෙන් මේ තියෙන හිග සම්පත් වලින් කොහොමද ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නේ කියන එකට අපිට මඟ පෙන්වීම ලබා දෙන්න. නේද? ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, බදු අය කරන අය වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන්. ඒ විදිහට අපි අඳුනගත්තා ප්‍රධාන ආර්ථික කාරකයෝ. ඉතින් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න තමයි අපි මේවා කරන්නේ. ඉතින් පුතාලට හරිය වැදගත් මේ ආර්ථික පද්ධති එකිනෙක එකට එකක් වෙනස් වෙන ආකාරය ගැන ওই විදිහට හඳුනා ගැනීම. එම හඳුනාගත්තට පස්සේ ඊටම පහසුයි ඒ තීරණ මොන මූලාශ්‍රයන්ගෙන්ද මොන හේතු හින්දාද කියන එක අපට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්. එතකොට තමයි පුතා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UN කියලා 198කට වඩා විධිමත් නිලලත් රාජ්‍යයන් දැන් පලස්තීන වගේ ස්වාධීන රාජ්‍යයක් ඉල්ලනවා නේද? තමන්න තාම කොඩියක් ජාතික කොඩියක් නැති රටවලුත් තියෙනවා. ඉතින් මේ ජාතික තලයට ජාත්‍යන්තරව නෙට්වර්ක් වෙච්ච සම්බන්ධතා ජාල හදාගත්ත රටවල් තියෙනවා. ඉතින් මේ රටවල් වල හැඩතල එකට එකක් වෙනස්. ඔවුන්ගේ දේපල හිමිකාරීත්වයේ එදා මම වලට කිව්වා චීනය වගේ රටකට ඒ රටේ දේපල ඒ කියන්නේ විශේෂම ඉඩම් අයිතිය තියෙන්නේ රජයට. දැන් අපේ රටේ නම් එහෙම එකක් නැහැ. රජයටත් හිමියේවා තියෙනවා, ව්‍යාපාරිකයන්ට හිමියේවා, ඔයාලට මට අයිති දේපල මේ ඉඩම් තියෙනවා. ඉතින් එහෙම අපි මේ භූමිය බෙදා ගන්න තියෙන්නේ නේද? ඒකට අවශ්‍ය නිල වාර්තාවක නිල ලියවිල්ලකුත් දීලා තියෙන්නේ. රජතුමාගේ නම් මහපු දේවල්නේ රජතුමා තමයි තීරණය කරේ. මෙන්න මේ කොටස පන්සලට, මේ කොටස එයාගේ යාළුවන්ට, මේ එයාගේ සේවකයන්ට හොඳට උදව්පදව් කරන කෙනාට මේ ගම්භාරේ කොහොමම බෙදා දුන්නේ රජතුමා. නේද? රාජ දීවිලිට අධිරාජ්‍ය මේ ලංකාවට ආවා. ඉතින් ඔය වගේ
ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි වගේ විදිහට ආපු අය තම තමන්ට ඕන විදිහට මේ ඉඩම් නීතිය හදාගත්තා ඒ රටේ තිබ්බ නීතියට අනුව. ඉතින් කොහොම නමුත් මම මේ කියන්න හැදුවේ අපේ රටේ භූමියට අයිතිවාසිකම් කියන පිළිස ඕන තරම් ඉන්නවා. එහෙම වුණාම දැන් අපිට ඔයාලට ගන්න අදහස තමයි මේ රටවල් වල ඉන්න ජීවත් වෙන මිනිස්සුන්ගේ ඒ දේපල කතා බහ කරන දේවල් පාවිච්චි කරන දේවල් කියන්නේ පරිභෝජනය කරන දේවල් ඔය ආදී සෑම දෙයක්ම තීරණය වෙන්නේ එක්කෝ රජය තමයි තීන්දුව කරන්නේ එහෙම නැත්නම් ඔවුන් ඒ අවශ්‍යතාව උනට කරගන්න වෙන්නේ තමන් ගාව තියෙන සල්ලි ඒවා වේදම් කරලා වෙළඳ පොලෙන් අවශ්‍ය දේවල් මිලදී අරගෙන ඒකට මිලදී ගන්න ගියට පස්සේ නිෂ්පාදන තියෙන්න ඕන වෙළඳ පොලේ ඒවා ඔක්කොම හරි ගස්සලා ලෑස්ති කරලා අපි වෙනුවෙන් නැත්නම් පාරිභෝගික වෙනුවෙන් සකස් කරලා තියෙන්නේ වෙළඳෝ නැත්නම් වෙළඳුන්. ඒතකොට ඔවුන් අපට විකුණලා තමයි ලාභ ලබන්නේ. ඉතින් ලාභ ලබන්න පුළුවන් කිnya තමයි කට්ටිය ව්‍යාපාර කරන්නේ. ඒතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි සානුබල නැත්නම් එයාලට අවශ්‍ය ලාභ ලබන්න පුළුවන්, ද්‍රව්‍යාත්මක වෙන්න පුළුවන්, මූල්‍ය වෙන්න පුළුවන්. ඔය ආදී කොහොම හරි කමන්නේ. එයාට දේවල් ලැබෙන හින්දා තමයි ඒ වගේ කඩයක් වෙළඳ පොලක් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ. ඉතින් ඔවුන්ට ඒ අයිතිය තියෙනවා. නේද? ඉතින් රජයක් ඔය වැඩේ කරනවා නම් රජය කොහොමද කරන්නේ? ඒ වෙළඳ ව්‍යාපාර කරන්නේ කොහොමද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා කොහොමද රජයක් නැත්නම් මධ්‍ය සරසුන්ගත ක්‍රමයක් එක්ක තීරණය කරන්නේ කියන විදිහට අපි කතා ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා අදෘශ්‍යමාන හස්තය නැත්නම් invisible hand වගේ සංකල්ප ඉදිරියේදී අපිට පුංචි පුංචි පාඩම් එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමෝම මේකට කරුණු අවධානය යොමුනමින් බලාගෙන ඉන්න අපි පටන් ගමු වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට මතකද වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා? ඒකේ විශේෂ කාරණා ටිකක් අපි හඳුනාගත්තා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන දේවල් මතකද? විශේෂයෙන්ම තියෙන දේ තමයි මොකද්ද? වෙළඳපොළේ තියෙනවා ඉල්ලුම් සැපයුම් බලවේග. ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණ වෙච්ච මිල මත තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. නේද? වෙළඳපොළක් තියෙනවා. ඒ වෙළඳපොළේ ඉන්නවා අපි වගේ ඉල්ලුම්කරු නැත්නම් පාරිභෝගිකයෝ. ඒ වගේම තමයි වෙළඳපොළට එනවා වෙළෙන්දෝ ව්‍යාපාරිකයෝ. නේද? එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම සල්ලි අරන් යනකොට නැත්නම් මොනවා හරි ගණනදරු කරන්න පුළුවන් ලියවිල්ලක් පත්‍රිකාවක් කරනකොට ඒව දීලා අපිට අපේ අවශ්‍යතාවයට කරගන්න පුළුවන් සපයන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ ඉල්ලුම් කරුවෝයි සැපයුම් කරුවෝයි මෝට්ටු කරලා සම්බන්ධ කරලා ඒ කට්ටියගේ අවශ්‍යතාවය ඉටු කරන්න ප්‍රධාන මැදිහත් කරුවා කවුද? මිල ප්‍රයිස්. එහෙම නේද? දැන් ඔයා මොනවා හරි කඩේකට ගිහලා බඩුවක් ගන්න ගියොත් එහෙම කොහොමද කරන්නේ? ඔයා ගිහිල්ලා ඉස්සලාම මුදලාලි පොත මට ඕන පිටු 200 CR පොත කියලා දෙනවා. ඒ මුදලාලි බලලා තියෙනවා. ඒකට මිල බලනවා. මම දැකලා මිල ආවනේ. ඒකට තීරණය කරන්නම කියන්නේ මිලේ. භාණ්ඩයේ වටිනාකම තීරණය කරන්නේ මිලෙන්. එතකොට ඔයාට මේ මිල ගෙවන්න පුළුවන් නම් මිලදී අරගෙන ගෙදර එනවා. එතකොට බලන්නකෝ අර කවුරුව හර නිෂ්පාදනය කරන දෙයක් තියාගෙන ඉඳලා අලෙවි කරනකොට එයාට අලෙවි ලාභයක් ලැබෙන්නත් නේ අලෙවි ආදායමක් එකතු කරගන්නත් ඒ වගේම තමයි මට ඕන කරන අවශ්‍යතාව ඉටු කරගන්න අවශ්‍ය නිෂ්පාදනය මිලදී ගන්නත් මට අවස්ථාව අවකාශ ලැබුණා මිල. ඉතින් පුතා මම මේ කියන්නේ ඒ වගේ මිල කියන පදනම මත තමයි මේ වෙළඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. ඒවා අපි ගියහතියෙදි කතා කරා නේද? හරි. එතකොට ඒ වගේම තමයි වැදගත්ම කාරණයක් අපි කතා කරා වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන සුවිශේෂී ලක්ෂණ නේද? ඒ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. බලන්න එකේ ඉඳන් තියෙනවා 7 වෙනකම්ම ලක්ෂණ ටිකක්. ඔයාලා දන්නේ ඒවා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පුතා ඒ වෙළඳපොළ දැන් කතා කරන්නේ මෙහෙමයි. මේ සරලව හිතලා ගන්න මේ දේපල පෞද්ගලික අංශය ගාව තිබ්බනම් කොයි වගේද? මේ දේපල රජයේ සතුව තිබ්බනම් කොහොමද? ඒ දෙක අඳුනගෙන තමයි අපි යන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතියක් ගාවට. දැන් අපේ ලංකාවේ පෞද්ගලික අංශයටත් අයිති දේපල තියෙනවා, රජයටත් අයිති දේපල තියෙනවා නේද? පෞද්ගලික කිව්වහම ඔයමමයි ඒ ගොඩේ ඉන්නවා නේද?
දැන් ඔයාට හිතුනොත් එහෙම හෙට වාගේ ඉන්න තැන ජීවත් වෙන ඉඩමේ ගොවිපලක් දාන්න ආයෙ කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ලියාපදිංචියක් ගන්න වෙනම කතාවක්. ලියාපදිංචිය ගත්ත නොගත්තා ගොවිපල පටන් ගන්නවට පුළුවන් නේ. කඩයක් දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි ඔයාට ඔය වැඩේ කරන්න බෑ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තිබ්බේ නැත්තම්. වෙළඳපොළ ආර්ථික රටාවක් තියෙන ඉඳ තමයි පුතා අපිට එහෙම හැකියාවක් නිදහසක් තියෙන්නේ. හැබැයි රජයේ තිබ්බනම් ඉස්සර රජයට කියන්න ඕන, රජයෙන් අවසර ගන්න ඕන. අවසරෙත් දෙන්නේ නැහැ මොකද රජය තමයි නිෂ්පාදනය කරන්නේ. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒතර දැන් මේ යන්නේ වෙළඳපොළ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා නම් යම් ආර්ථිකයක ඒ වෙළඳපොළේ තියෙන දැන් වෙළඳපොළ කිව්වම වෙන තනක් නෙමෙයි පුතා. ඒ කියන්නේ ඒ ඉඩම් වල හිමිකම ඒ පාර්ශ්වන විතරයි. කවුරුත් අයිතිවාසිකම් කියන්නේ නැහැ. තම තමන්ම තමයිනේ. යායක ඉඩම් තියෙනවා නම් කුඹුරු තියෙනවා නම් ස්වභාවික සම්පත් තියෙනවා නම් නේද? ඒ හැම දෙයකම අයිතිකරුවා වෙන්නේ වෙළඳපොළ. බලන්නකෝ ඒ ලක්ෂණ තියෙන ඉඩකඩ දේපොළවල කොහොම සම්පූර්ණම අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයේ සතුව රජයේ සතුව නෙවෙයි. හොඳේ පෞද්ගලික හිමිකමක් තියෙනවා. ඒ වගේම තමයි නිදහස් ව්‍යවසාය හා තේරීම නේ. හරිම වැදගත් ටර්ම් එකක්. නිදහස් ව්‍යවසාය. ඔයාට ඕන නම් හිට ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් කිව්වනේ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මට මෙයා බිස්නස් කරන්න බෑ. මං තව ඉගෙන ගන්නවා. කියලා වහන්න පුළුවන් නේ. තීරණය කරලා ඔයාට හිතුණු වෙලාවක වහන්න පුළුවන්. ඒ කියන්නේ මේ උදේ හවස වහන කතාව නෙවෙයි මේ කියන්නේ. ඔයාට ඕන නම් වෙළඳපොළට එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොළෙන් ඉවත් වෙන්න පුළුවන් කියන කාරණේ. ඒ නිදහස ඔයාට තියෙනවානේ. ඒ වගේම තමයි තෝරන්න පුළුවන්. අපට ඕන දේවල් අnder මං කිය උතුරු කොරියාවේ කොණ්ඩ කවන්න ඕන විදිහ තීරණය කරන්න රජේ නේද? ස්ටයිල් තියෙනවා කිව්ව 18ක් විතර. ඒ වගේ අමුතු දේවල් වලින් පිරිච්ච රටක් තමයි උතුරු කොරියාව කියන්නේ. ඉතින් ඒ රටේ එහෙම තීරණ ගන්න බෑ. කන්න බොන්න ඕන දේ, අඳින්න පළඳින්න ඕන දේ, ජීවත් වෙන්න ඕන විදිහ සම්පූර්ණයෙන්ම හිර කරලා තියෙන්නේ. හැබැයි වෙළඳපොළ ආර්ථික පද්ධතියක එහෙම නෑ. තේරීම නිදහස ඕන තරම් තියෙනවානේ. ඒ කියන්නේ සමහර රටවල් ගෙම්බෝ කනවා නේ. අපි නම් කන්නේ මාළු. ඒ වගේම තෝරාගත්ත නිකන් මේ මස් වාංශ විතරනේ. හැබැයි සමහර රටවල් වල ඕන දෙයක් කන්න පුළුවන් නේ. සමහර රටවල් වල ඕන විදිහට ඇඳලා යන්න පුළුවන්. අර සිරිත් විරිත් මේවනේ Tamanට ඕන නිදහස කියන එක ඒ රටවල් වල තියෙනවා. right? ඒ කියන්නේ තේරීමේ නිදහස, ජීවත් වෙන්න ඕන විදිහ නිදහස සම්පූර්ණයෙන්ම උන්ට තියෙනවා. හොඳේ? freedom of choice නේද? ඒ කියන්නේ ගෙදර ඉන්නත් පුළුවන්, පිටිගෙදරක ඉන්නත් පුළුවන් නේ. මිලදී ඕන ඒ නිදහස කියන එක වෙළඳපොළ ආර්ථිකයේ උඩින්ම ඉහළින්ම තියෙනවා. ඒ වගේම තමයි පුතා තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් තියෙන්නේ. එක්කෙනෙක් විතරක් නෙවෙයි ඉන්නේ. එකම දේ නිෂ්පාදනය කරන ලොකු පිරිසක් ඉන්නවා. උදාහරණ ගත්තොත් එහෙම ඔයයිමමයි මේ මුහු වෙලා ඉන්න මොබයිල් දුරකථන බලනකො සමාගම කොච්චරක් තියෙනවද නේ? ඒත් එක්කම තමයි මේ ඩිවයිස් එක නැත්තම් මොබයිල් ෆෝන් එක අපිට පාවිච්චි කරන්න ඕන සිම් එක. කියන්නේ දුරකථන සම්බන්ධතා ජාල තියෙන ආයතන අපේ ලංකාවේ කිහිපයක්ම ඉන්නවනේ. ඒ කියන්නේ තරංකාරී. ඔයාට ඕන නම් මොමටල් වලට ගිය හැකි. ඔයාට ඕන නම් ඩයලොග් වලට ගිය හැකි. ඒ දෙකම නැත්තම් හච් වලට ගිය හැකි. ඔය මට මොබයිල් ෆෝන් කිසි දෙයක් ඕනේ නැහැ. මම එනවා SLT මොමටල්. නේද? SLT ටෙලිකොම්. ඔයාට ඕන නිදහසක් තියෙනවනේ. ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි ඉන්නේ. දැන් එක්කෙනෙක් කියන මොකද වෙන්නේ? ඔව් අපි හැමෝටම ගන්න වෙන්නේ එක්කෝ හච්. ඔක්කොටම හච්. එයා සිග්නල් දුන්නත් එකයි නැතත් එකයි. අපිට පාවිච්චි කරන්න තියෙන්නේ හච් විතරයි. නමුත් දැන් අපි හැමෝම විවිධ නම්බර්ස් වලින් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ නිදහස තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් ඉඳ තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ කන බොන එක, ඇඳුම් පළඳුම් ගන්න එක, යාන වාහන හැම එකටම බ්‍රෑන්ඩ්ස් ඕන තරම් තියෙනවා වෙළඳපොලේ. මේ තරංකාරී තත්ත්වය තියෙන නිසා. ඊළඟ ලක්ෂය තමයි පුතා ස්වාර්ථය මත පදනම කරලා කටයුතු කරන්නේ. ස්වාර්ථය. ඔයා දන්නවා. ස්වාර්ථය කියලා කියන්නේ ඔයාට හිතුණා නම් කන්න මොනවා හරි ඕන තැනකට ගිහලා කන්න පුළුවන් නේ. ඒ ඔයාට ආසයි හිතන දේ තමයි ඔයා ගන්නෙ. ඔයාට ඕන නැත්නම් එපා කියනවා. ඒතර ඔයා ස්වාර්ථය මත පදනම් වුණා තමයි තීරණ ගන්නෙ. මුදල් ගෙවන විදිහ, එතකොට මේ ඔයාට ඕන දේවල් අවශ්‍යතාවයන් සපුරා ගන්න විදිය, ඔයාට පූර්ණ නිදහසක්. ඒ කියන්නේ ඒ ඔයාට ඕන දේ කරන්න ඔයාට හැඟීම තියෙනවා. ඔයා හැම දෙයක්ම තීරණය කරන්නේ ඉස්සලාම තමන් සතුටටපත් වෙනවානේ. තමන් දැන් අම්මා තාත්තා සතුට වෙනවා වෙන්න පුළුවන්. දැන් ඔයා ඉගෙන ගන්නේ ඔයාට හිතෙන්නේ නැනේ. දැන් කවුරුත් එයාකට එහෙම නැහැ. ඔයාට හිතනවා අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නකොට උසස් පෙළට මම ආර්ථික විද්‍යාව තෝරගන්න ඕනේ. යම් බලපෑම් කොච්චර කරත් අවසානයෙන් තීරණය කරන්නේ ඔයා නේ. ස්වාර්ථය තමන්ගේ කැමැත්ත නේ. තමන් කැමැත්ත.
මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය. දැන් මිල යාන්ත්‍රණය කියලා අපි කිව්වේ ඉස්සරහ කතා කරන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් වුමාරු කරගත්ත බාට ක්‍රමය නෙවෙයි. ඒකට මිල කියන දේ මැදිහත් වෙලා හැම දෙයකටම යාන්ත්‍රණය වෙලා තියෙනවා මිලනේ. මේ මොබයිල් ෆෝන් එකක් ගන්න ගියත්, ක්ලාස් එකට යන්න ගියත්, අඳුම පැළඳුමක් ගන්න ගියත් අනිවාර්යයෙන්ම මොනවද තියෙන්නේ? ඕ මිලක් තියෙනවා. ඒ මිල ගෙවලා තමයි ඊටු දේවල් ඔක්කොම අපට කරන්න වෙන්නේ. මොනවා කරත් නේද? ඒ හැම දෙයකටම අපට මිල යාන්ත්‍රණය තමයි සම්බන්ධ වෙන්නේ. දැන් ඔයාලට පාසල් පොත් ඉගෙන ගන්න නොමිලේ ඉස්කෝලේ දුන්නට ඒවා එහෙම කරගෙන ගියාට ඊට එහා පැත්තේ ඒවට සියලු දේවල් කරන්න වෙලා තියෙනවා රජයකට නේ. කියන්නේ පොත්පත් අරන්නකොට වියදමක් දරන්න ඕන. එතකොට ආහාර වේලක් දෙනවා නම් ඒකට වියදමක් දරන්න ඕන. ඒ හැමතැනම තියෙන මිලනේ. රජයේ වැටුප් ගෙවන්න ඕන. ඔය කතා ගොඩක් තියෙනවා නේ. විදුලි බිල් ගෙවන්න ඕන. ඉතින් මේ හැමතැනකම හැම භාණ්ඩයකටම සේවාවකටම මිලක් තියලා තියෙනවා. එතකොට මේ මිල අනුව තමයි මේ රටේ නැත්නම් මේ ආර්ථික පද්ධතියේ කටයුතු සිද්ධ වෙන්නේ වෙළඳපොළ ආර්ථිකයක. පාරිභෝගික ස්වාධපත්තියනේ. පාරිභෝගික ස්වාධපත්තිය කියන්නේ ස්වාර්ථය පාරිභෝගික ස්වාධපත්තිය කියන දෙකක් පුතා. දැන් ස්වාර්ථය කියලා කියන්නේ තමන්ගේ අවශ්‍යතා තමන් සතුටටපත් වෙනවා. තමන් ගැන හිතලා තමයි කටයුතු කරනවා කියන අදහස. හැබැයි මෙතන මේ පාරිභෝගික ස්වාධපත්තිය කියලා කියන්නේ පුතා ඒක අතිශයින් වැදගත් දෙයක්. හේතුව මොකද? පාරිභෝගික ස්වාධපත්තියක් තියෙනවා කියලා කියන්නේ එයා තමයි වෙළඳ පොලේ කිං. රජුරෝ එයා තමයි නේ පාරිභෝගිකයා. මේ පාරිභෝගිකයා දිනා ගන්න කොච්චරනම් වෙළඳ ව්‍යාපාර කොච්චර කටයුතු කරනවනේ. වෙළඳැන්වීම් දානවා, පත්තර වලට දානවා නේද? විකුණන භාණ්ඩයේ ගුණත්වය ඉහළ දම්මනවා. එතකොට මිල අඩු වැඩි කරනවා නේද? ප්‍රොමෝෂන්ස් ගොඩාක් දේවල් කරන්නේ කවුරු දිනා ගන්නද? ඔව් පාරිභෝගිකයා දිනා ගන්න. ඒතර ටියුෂන් පන්තියක් වෙන්න පුළුවන්, වෙළඳපොළ අලෙවි කරන භාණ්ඩයක් වෙන්න පුළුවන්. හැම තැනකම ඒ ඇඩ් එකක් තියෙනවා නම්, දැනුම් දීමක් තියෙනවා නම්, බෝඩ් එකක් ගහලා තියෙනවා නම් ඒකට එකම හේතුව තමයි පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම. ඒතර ඒ පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්නේ ඔව් නිෂ්පාදන වලට අලෙවියක් තියෙන්නේ පාරිභෝගිකයා Taman ළඟට ආවොත් තමයි නේ. මිලදී ගත්තාම තමයි ආදායම් වෙන්නේ, ලාච්චුව පිරෙන්නේ. එතකොට තව නිෂ්පාදනය කරන්න උනන්දු ඌමනාව ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා රැඳෙන්න ඕන. දැන් ඔයාලා මාත් එක්ක ඉන්නේ නේද ඒ වගේ. එතකොට දැන් මම දැනගන්න ඕන පාරිභෝගිකයා වෙන ඔයාව ආරක්ෂා කරගන්න, ඔයාලට අවශ්‍ය සේවාවන් ලබා දෙන්න. එතකොට ඔයා තමයි දිනා ගන්න මේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් හැමතැනම පුදා තියෙන්නේ ඔන්න ඔය වගේ තත්වයක්. ඉතින් ඒක තමයි පාරිභෝගිකයා රැකගන්නවා කියන අදහසත් එක්ක තියෙන පාරිභෝගිකයා තමයි කිං. එයා තමයි තීන්දුව කරන්නේ. ඔයාගේ කඩේට යනවද නැද්ද? මේ කඩේට යනවද නැද්ද නේ? ඔයාගේ ස්වාධිපත්තිය ඒ ගට නේ පාරිභෝගිකයාට තියෙනවා. ඉතින් ඔයාට මට පාරිභෝගික විදියට ඒක තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිත වීම අන්න. ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිතයි කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයේට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ වෙළඳපොලේ නැහැ කියන අදහස නෙවෙයි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක මේ ආණ්ඩුව රජය කිසිදු මැදිහත් වීමක් නැහැ කියන අදහස නෙවෙයි මේ කියන්නේ. වෙළඳපොළ ආර්ථික පද්ධතියේ ක්‍රියාකාරී වෙන්නවා. හැබැයි සියලුම තීරණ කොහොම ගන්නේ වෙළඳපොළ පද්ධතිය ඇතුලේ තියෙන ආයතන. නමුත් රජය ඉන්නේ ඊටාම සීමා සහිතවයි. ඔවුන් කරන්නේ දේපල ආරක්ෂා කරනවා, නීතිය ක්‍රියාත්මක කරනවා, බදු ක්‍රියාත්මක කරනවා නේද? සමාජ ආරක්ෂාව ලබා දෙනවා. පොදු භාණ්ඩ කියන්නේ පහන් කණු පාරවල් යටිතල පහසුකම් සකස් කරන දේවල් නේද? කුණු ඔක්කොම අයින් කරන ඒවා. ඒ වගේ දේවල් වලට තමයි ඇත්තට මැදිහත් වෙන්නේ. හැබැයි දේපල පිළිබඳව අයිතිය මේ තරංකාරී ස්වභාවයක් තියෙන මේ ඔක්කොම දේවල් තියෙන්නේ වෙළඳපොළ පද්ධතියක විතරයි නේද? එතකොට ඔන්න ඔය ලක්ෂණ ටික තමයි පුතා අපි කතා කරගෙන ගියේ. ඉතින් මම ඉක්මනටම කතා කරේ මේවා අපි ඉක්මනටම කරලා තියෙන නිසා. ඉතින් අපි ඉස්සරහට යමු. right? මම දැන් මේක බලාගෙන කියලා කිව්වනේ. right. දැන් මොකද්ද මේ අදහස? දැන් අපි හිමියා. දැන් පන්ති පටන් ගත්තා හොඳේ. භූමිය ප්‍රාග්ධනය වැනි භෞතික සම්පත් සහ වෙනත් දේපොළ යනාදී පෞද්ගලිකව පවත්වාගෙන යාමට අවශ්‍ය විදිහට විකිණීමට හෝ පැවරීමේ හැකියාව ඇති සහ
තමන්ට අභිමතය පරිදි සම්පත් භුක්ති විඳීමට පෞද්ගලික අන්තරයේ නීතිමය හිමිකම සහිත අධිකාරී බලය පැවතීම බෞද්ධ දේපල හිමිකම යන්නේ අදහස් කරයි. පුතා මෙන්න මේ යටින් ඉරක් ගහගන්න. නීතිමය මෙන්න මේ නීතිමය හිමිකම සහිත අධිකාරී බලය පැවතීම right ඒකට තමයි කියන්නේ දේපල හිමිකමක් තියෙනවා. පව් තමන්ටම නීති අනුකූලව අයිතියක් තියෙනවා දේපලවල. ඒකට තමයි කියලා කියන්නේ නීතිමය හිමිකමක් තියෙනවා කියලා. right දෙවෙනිදපොළ කියන්නේ දෙවෙනිදපොළ ආර්ථිකයක් තුළ තමන්ට කටයුතු කරන්න පුළුවන් හැකියාව අනිවාර්යෙන්ම තියෙනවා. right ඒත් එක්කම අපි එතන තියෙන පොඩි හිස්තන පිටුවම් කීයද? ඔව්. එතකොට පුතා දැන් මේ හැම දෙයකටම හරි මේ හැම දෙයකටම ඒ කියන්නේ හැම දෙයකටම තේරුම් එකම දේ තමයි මේ දේපොළවල තියෙන හිමිකම අයිතිය හින්දා තමයි මේ හැම දෙයක්ම කරන්න අපට ඌමනාව හැඟීම ඇති වෙලා තියෙන්නේ. මොකද අපිට අයිතියක් තියෙනවානේ. ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්, වැඩක් කරන්න පුළුවන්. ඒ සිතුවිලි ඇති වෙලා තියෙන්නේ අපිට තියෙනවා තමන් කියලා දෙයක්. කොයිබලක් පටන් ගන්න පුළුවන් නේද? එහෙම තිබ්බහම තමයි හැඟීමක් ඇති වෙන්නේ. මට මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දෙයක් නිෂ්පාදනය කරන්න. ඒ නිෂ්පාදනය කරන දේවල් වෙළඳපොළට ගෙනල්ලා අලෙවි කරලා ආදායම් උත්පාදනය කරන්න. ඒ ආදායම් උත්පාදනය කරලා ඒ වගේ තව තව ආයෝජන කරලා පටන් ගන්න නේ. තව තව ව්‍යාපාර පටන් ගන්න. ඒ වගේ හැඟීමක් ඇති වෙන්න නම් අංක 1ට යට තියෙන්න ඕන දේපොළවල අයිතියක් නේද? දේපොළවල අයිතියක් තිබ්බම තමයි ව්‍යාපාරයක් දෙන්න ඉගෙන ගන්න. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, එතකොට සමාගම්, පොදු සමාගම් ඔය අනන්ත වශයෙන් ගත්තාම විවිධ ව්‍යුහයන් යටතේ තම තමන්ගේ දේවල් ආයෝජනය කරලා පෙන්නලා ඉන්නේ නේද? එතකොට බලන්නකෝ වෙළඳපොළ ආර්ථිකයක් තුළ තමන්ට ධනය එකතු කර ගැනීමට සහ ධනය වර්ධනය කර ගැනීමට පෞද්ගලික දේපල හිමිකාරීත්වයක් පුරවැසියන්ට තිබීම අත්‍යවශ්‍ය වේ. ඔව් මම කිව්වේ ඒකයි. නිශ්චිතව පැහැදිලි හෝ ස්ථාවර දේපල හිමිකාරයක් නොමැති විට වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වේ. අන්න පුතේ ඉරක් ගහගන්න ඒකට. right? මේ වාක්‍යය හරියම වැදගත්. මොකක්ද කියන්නේ? නිශ්චිත වූ දේපල හිමිකාරීත්වයක් නොමැති විට සමාජයක මිනිස්සුගේ අනේකනේ. මොකද? ඒකම කන්න එක නෙවෙයි උඩ එක. මොකද කියන්නේ? නිශ්චිතව පැහැදිලි හෝ ස්ථාවර දේපල හිමිකාරීත්වයක් නොමැති විට වෙළඳපොළ ක්‍රමයක් අසාර්ථක වෙනවලු. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රමයක් සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම හැම ඒ පුද්ගලයන්ට තමන්ටම කියපු දේපලක් තියෙන්න ඕන. right? එතකොට නිශ්චිත වූ දේපල හිමිකාරීත්වය නොමැති විට සමාජයක මිනිසුන්ට කිසිදු ගෙවීමක් නොකර නැත්නම් නොමිලේ එම සම්පත් ලබා ගත හැකි වන අතර තමාගේ ඉපීම තවකෙකු විසින් පැහැර ගනු ලැබිය හැකිය. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ හම්බ කරගන්න දේවල් එයාට දැන් අපිට දැන් මිනිස්සුන්ටම දේවල් කරගෙන ඉන්න පුළුවන් නම් වෙළඳපොලේ අලෙවි කරන්න ඕන නැත්නම් ඒවා නොමිලේම ගන්න පුළුවන් නම් මේ පන්තිය හැබැයි පුංචි ගෙදරක් තියෙන බබෙක් ආව බබා වෙලා දොරට තට්ටු කරනවා. එතකොට මට ගිල බැලුවේ ඒකයි මේ හරි. ඉතින් මේ අසාර්ථක වේ. ඒත් මම කියන්නේ ගියේ හැම දෙයක්ම ගෙවීමක් නොකර කියන්නේ විකුණන්න බැරි දෙයක් තියෙනවා. වෙළඳපොළේ නෙවෙයි හැම තැනකම තම තමන්ට ඕන දේවල් නොමිලේ ගන්න පුළුවන් වුණා නම් වෙළඳපොළක් බිහි වෙන්නේ නැහැ නේ. හැමදේම නොමිලේ තියෙනවානේ. එතකොට දැන් එහෙම වුණාම මේ මිනිස්සු උනන්දු වෙන්නේ නැහැ වෙළඳපොළට එන්න. ඒ ඕන දේවල් තමන්ට නොමිලේ ගන්න තියෙනවා නොමිලේ ලැබෙනවා. එහෙම වුණාම සිස්ටම් එකක් දුවන්නේ නැහැ නේ. ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැහැ. එතකොට වෙළඳපොළ ක්‍රමය ආකර්ෂ වෙනවා. එහෙම වුණාම මේ අනුව වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම වෙන්නේ මොකක්ද? ඒකට දැන් ඔයාලට තේරෙන්නේ
ඕ අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට වෙළඳපොළට ප්‍රවේශ වෙන්න වෙළඳපොළ සක්‍රීය මැදිහත් වෙන නම් අනිවාර්යයෙන්ම එයාලට තියෙන්න ඕන පෞද්ගලිකව හිමිකාරීත්වය කියන්න පුළුවන් දේපොළක්. ඔය ඉස්සන ලියාගන්න පුතා. මේ අනුව වෙළඳපොළ ආර්ථික පද්ධතියක පදනම වෙන්නේ පෞද්ගලික දේපළ හිමිකාරීත්වයයි. පෞද්ගලික දේපළ හිමිකාරීත්වයයි. හොඳයි. කාර්යත්වය full stop. පෞද්ගලික දේපළ හිමිකම හා බැඳී ඇති නිදහස් ව්‍යවසාය වෙළඳපොළ ආර්ථික ප්‍රධාන නිදහස් ව්‍යවසාය වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණයකි. මෙම අයිතිවාසිකම තනි හෝ හවුල් ව්‍යාපාර ලෙස හෝ සමාගම් ලෙස භුක්ති විඳිනු ලබයි. එතකොට දැන් තමන්ටම කියපු ව්‍යාපාරයක් තියෙනවා නම් තමන්ටම කියලා ඉඩමක් තියෙනවා නම් නේ ඔවුන්ට තියෙනවා අභිමානයක් හැඟීමක් ප්‍රශ්නයකින් බාධකයකින් තොරව වෙළඳපොළේ ජීවත් වෙනනේ. එතකොට එහෙම ලියවිල්ලක් එහෙම තහවුරු වීමක් තමන්ට නැත්තම් මොකද වෙන්නේ? ඒවට නීති අනුකූලව පෙනීන විදිහක් නැහැ. කවුරු කෙනෙක් මේක මගේ කිව්වොත් මේ ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ නේ. ඒක නෑ ඒක මගේ කියලා ඔප්පු කරන්න නම් තමන්ටම තියෙන නීති අනුකූල ලියවිල්ලක් තමන්ටම තමන්ගේම අයිතියක් තියෙන දේපල තමයි මේ කියලා තියෙන්න ඕන. එතකොට අපට පුළුවන් නීතියේ උනත් පිළිසරණ පතන්න. ඇයි තමන්ටම නිශ්චිතව දේපලක් තියෙනවා කියලා වෙළඳපොළ ආර්ථිකයක අවස්ථාව දීලා තියෙන්නේ නේද? අපේ රටේ එහෙම තියෙනවනේ. right. අපි යන් ඉස්සරහට මම ඉස්සරහට කිව්වා වගේ තනි ව්‍යාපාර විදිහට, හවුල් ව්‍යාපාර විදිහට, සමාගමක් විදිහට තමන්ට දේපල තියෙනකොට ඕන් ඒවා නේද විකුණනවා, ඒවා පාවිච්චි කරනවා, ආය නැවත ආයෝජනය කරනවා. මේ වගේ බිල්ඩින් හදනව නේද? ව්‍යාපාර ලෝකයේ තුල මෙහෙම සක්‍රීයව මැදිහත් වෙලා තියෙන්නේ තමන්ටම කියන දෙයක් ලිඛිතව තමන් ගාව තියෙන නිසා කියන තමයි මේ පෞද්ගලික හිමිකාරීත්වය කියන කතාවෙන් පුතා අදහස් කරන්නේ. right? හරි. දැන් මේකත් මම ඔයාලට කිව්වා නිදහස් ව්‍යවසාය බලාගෙන ඉන්න කියලා. මොකක්ද ඒකේ තියෙන කතාව? දැන් ඒකෙන් ඔය අදහස් කරන්නේ මොකක්ද? ඔව් පුතා ඒ කියන්නේ නිදහස් ව්‍යවසායක් තියෙනවා කියලා කියන්නේ තමන් පෞද්ගලික දේපළ හිමිකම හා බැඳුණු පෞද්ගලික ව්‍යාපාරසේ දැකිය හැකි නිදහස් ව්‍යවසායක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක දක්න ලැබීම සුවිශේෂී තත්වයකි. එෙහිදී තමන් සුදු සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමට, සංවිධානය කිරීමට, අභිමත පරිදි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කිරීමටද කළ හැකි. එවැනි තත්වයකදී පාරිභෝගිකයන්ට පුළුල් නැත්නම් තරංකාරී ස්ථනක් රැකිය පෞද්ගලික ව්‍යවසාය හේතුවෙන් පුද්ගලයන් සතු නිෂ්පාදන සම්පත් උදා ගනිමින් කොහොමද කෙසේ කසඳහා නිෂ්පාදනය කළ යුතුද යන්න පිළිබඳව පෞද්ගලිකාංශයට බාධාවකින් තොරව නිදහසේ තීරණය කළ හැකිය. මෙසේ තීරීමේ නිදහසක් ඇති විට නිෂ්පාදකයන්, පාරිභෝගිකයන් සහ සාධක හිමියන් පුළුල් අවකාශයක් තුළ තේරීමේ ක්‍රියාව නිරත වේ. තමන්ට අභිමත පරිදි සම්පත් හිමි කර ගැනීමට, ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් තමන් කැමති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට ධනය වර්ධනය කර ගැනීමටත් නිදහස් ව්‍යවසායකට අවස්ථාව හිමි වේ. දැන් මම දන්නවා ඔයාලට මේක තීරලා තියෙන්නේ. මොකද්ද? ඒතර හිස්තැනට එන්න ඕන පුතා. එවැනි තත්වයකදී පාරිභෝගිකයන්ට එතකොට එහෙම නැත්නම් තරංකාරී මොකද වෙන්නේ? මොනවද කරන්න පුළුවන්? ඔව්. ඇත්තටම නිදහස් ව්‍යවසායයක් තිබ්බාට පස්සේ ඒ නිදහස් ව්‍යවසාය තුළ නේද? තමන්ට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. තියෙන සම්පත් මිලදී ගන්න පුළුවන්. කාගෙවත් බාධාවක් නැහැ. නේද? ඒවා ගන්නවද නොගන්නවද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. මම මේ ඉඩම ගන්නවද? මම මේ සේවකයා අපදව ගන්නවද? නේද? මගේ සල්ලි මේ ව්‍යාපාරය යොදවනවද නැත්නම් මේක යොදවන්නේ නැද්ද? මම යොදවපු මුදලක් තියෙනවා නම් යම් ව්‍යාපාරයක ඒක ගන්න නේද? දැන් කොටස් වෙන කුල වගේ තියෙන කෙනෙක් බලන්නකො. ඒ ඔක්කොම වෙන්නේ ව්‍යාපාරය ගැන හමු වෙලා තියෙන්නේ. තම තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතාවයට කරගන්නනේ. කොටස් වෙන පොලේ වෙන්නේ පුතට ව්‍යාපාරයක් දෙන්නේතෝ කියලා දීලා දෙද්දී අපේ පාඩමකුත් තියෙනවා. හොඳේ මූල්‍ය වෙනද පොළ සහ ප්‍රාග්ධන වෙනද පොළ කටයුතු කියලා. එතකොට මම කියනවා. එතකොට පුතා මේ මෙන්න මේක යටින් ඉරක් ගහ ගන්න. මොනවද?
එහිදී තමන් සතු සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමට සංවිධානය කිරීමට අභිමත පරිදි භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කිරීමට කළ හැකිය. එතකොට මෙන්න මේ අවස්ථාව ඔහුට ලැබෙන්නේ තමන්ට පුළුවන් තෝරා ගැනීමක් කරන්නනේ. මේක කරනවද මේක නොකරනවද? අරය ගාව ආයෝජනය කරනවද මෙයා ගාව ආයෝජනය කරනවද නැත්නම් මම්ම දැන් පටන් ගන්නවද කියලා කිසිම කෙනෙකුකින් බලපෑමකින් තොරව අවස්ථා දිහා බලලා තේරීමක් කරන්න පුළුවන්. ඒ නිසා පුතා මෙතනට එන්න ඕනේ එවැනි තත්වයකදී පාරිභෝගිකයන්ට පුළුල් තරංකාරී තේරීමක් කර හැකිය. එතකොට දැන් පෞද්ගලික ව්‍යවසායකයන්ට වගේම තමයි පාරිභෝගිකයන්ට ඒ ස්වාධීන වූ නිදහස් හැඟීම තියෙනවා. ව්‍යාපාරිකයෝ ආයෝජන අවස්ථා ගැන එහෙම තේරීමක් කරනකොට පාරිභෝගිකයන්ටත් එහෙමයිනේ. ඒ මොන ව්‍යාපාරයක් හිටියත් මොන ව්‍යාපාරයකටද යන්නේ? කවුරු ගාවටද යන්නේ? කිසිදු බලපෑමකින් තොරව තේරීමක් කරලා නිදහස් තීරණයක් ගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම තියෙනකොට පෞද්ගලික ව්‍යවසාය හේතුවෙන් පුද්ගලයා සතු නිෂ්පාදන සම්පත් දැන් එතකොට දැන් එහෙම තීරණ ගන්නවන්ද ස්වාර්ථය මත පදනම් වල තීරණ ගන්නකොට ඉවෙන් වගේ දන්නවා නිෂ්පාදකයෝ නැත්නම් ව්‍යවසායකයෝ මොන වගේ දේවල්ද නිෂ්පාදනය කරලා වෙළඳ පොලේ අලෙවි කරලා වැඩි ආදායමක් ගන්නෙ. එහෙම නැත්නම් මොනවද වෙළඳ පොලේ අලෙවි කරන්න පුළුවන් කියන හැඟීම ඔවුන් දන්නවා. ඒ අනුව එයාලා ගාව තියෙන සම්පත් මොනවද නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ? ඔයාලා ව්‍යාපාර අධ්‍යයනයේ සම්පත් කියලා ගොඩක් දේවල් අඳුර ගන්නවා ඇති. හැබැයි මූලික වශයෙන් ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සාධක නැත්නම් නිෂ්පාදන සම්පත් 4ක් තියෙනවා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට දැන් ව්‍යවසායය තමයි තීරණ ගන්නේ. එතකොට එයා ගාව තියෙන මොනවද? ශ්‍රමය, ප්‍රාග්ධනය සහ භූමිය. එතකොට ඒ දේවල් මිලදී ගන්න, ආයෝජනය කරන්න. එතකොට ඒවට බදු කුලී ගෙවන්න, පොලී ගෙවන්න නේද? ශ්‍රමිකයෙක් ගත්තාම එයා ඔසේවකයන්ට කටුප් ගෙවන්න. ඒව අරගෙන ඔවුන්ට පුළුවන් මොනවද හදන්නේ, කොහොමද හදන්නේ, කාටද මේව හදන්නේ කියලා මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. එතකොට පුතා මේ නිදහස් ව්‍යවසාය නිදහස් තීරණ නිසා එවුන්ට පුළුවන් මෙන්න මේ සම්පත් උදාගෙන මෙන්න පුතා යටින් ඉඩක් ගහගන්න නිෂ්පාදන සම්පත් උදාගනිමින් කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කළ යුතුද පිළිබඳව පෞද්ගලිකාංශයට බාධාවකින් තොරව නිදහසේ තීරණය කළ හැකිය. දැන් ඔයා පැහැදිලි කිරීමක් කරනකොට ඒ පැහැදිලි කිරීම ඔයාගෙන් යා යුතුයි. right? මොකද්ද මේ නිදහස කියන එක ඔයාලට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන තව කෙනෙකුට. මොකද්ද මේ නිදහස් ව්‍යවසාය? මොකද්ද මේ නිදහස් තේරීම කියන එක නේද? එතකොට දැන් මේ වගේ නිදහසක් තියෙන හින්දා තමයි ඔවුන් සක්‍රීයව වෙළඳ පොලේ රැඳී සිටින්නේ. නේද? එහෙම නැත්නම් වෙළඳ පොල ක්‍රමය සාර්ථක වෙනවා නේද? එහෙම උතුරු කොරියාවේ නම් බෑ. නේ? අපි අපිට තීරණ ගන්න එහෙම බෑ. නේද? රජය තමයි ඔක්කොම නිෂ්පාදනයේ තීරණ ගන්නෙ. ඒතකොට තීරණ දේ අරගෙන කාලා බීලා තමන්ගේ අවශ්‍යතාවයන් අකමැත්තෙන් නම් සපුරාගෙන පාඩුවේ ජීවත් වෙන්න තියෙන්නේ රජයේ නීතියට අවනත වෙලා. නේද? හැබැයි නිදහස් වෙන ව්‍යාපාර වෙළඳ පොළ ආර්ථිකයක නිදහස් ව්‍යවසාය හා නිදහස් තේරීම තියෙන නිසා එහෙම කිසිදු ගැටලුවකින් තොරව ඔයයි මමයි මේ වෙළඳ පොලේ සක්‍රීයව මැදිහත් වෙලා ඉන්නවා නේ. ඒක තමයි මේකේ අපිට ගන්න තියෙන අදහස නේද? right පුතා. අපි යමු ඉස්සරහට. right. ඉතින් මෙසේ තේරීමේ නිදහසක් ඇති විට නිෂ්පාදකයන් පාරිභෝගිකයන් සාධක හිමියන්. හවුද මේ? ප්‍රධාන නිෂ්පාදන කාරක නෙවෙයි ආර්ථික කාරකයෝ. වෙළඳ පොලක් ගත්තාම නිෂ්පාදකයෝ ඉන්නවා, පාරිභෝගිකයෝ ඉන්නවා, සාධක හිමියෝ. සාධක හිමියෝ කියන්නේ කවුද පුතා? සාධක හිමියෝ කියලා කියන්නේ භූමියේ තියෙන අය. එහෙම නැත්නම් ශ්‍රමය තියෙන අය. ප්‍රාග්ධනත මුදල් තියෙන අය. ව්‍යවසායකයෝ නේ? එයාලා සාධක හිමියෝ. එතකොට සාධක හිමියෝ පුළුල් අවකාශයක් තුළ තේරීමේ ක්‍රියාවල නිරත වේ. ඉතින් පුළුල් අවකාශයක් කිව්වම පුතා ඔයා නිකම්ම තේරුම් ඔයා නිකන් ගන්න ඔයා ඇඳුමක් ගන්න සපත්තු දෙකක් ගන්න කඩේකට ගියපුවාම හැසිරෙන විදිහ නේද? ගිය ගමම්ම ගත්ත දේ අරන් ගෙදර එනවද? නැත්තම් තව හිතන්න කොහොමද කරන්න කියලා. අන්න ඒ වගේ
පුළුල් තේරීමක් පුළුල් අවකාශයක් තුළ තේරීමක් කරනවානේ. කඩෙන් කඩයට, භාණ්ඩෙන් භාණ්ඩයට, මිලෙන් මිලට, පාටෙන් පාටට, හැඩෙන් හැඩයට කොච්චරනම් බලනවදනේ. සපත්තු දෙයක් හරි ෂර්ට් එකක් හරි ඇඳුමක් හරි ගන්න ගියපුවාම අන්න ඒ වගේ තමයි පුළුල් අවකාශයක් තුළ හැම පැත්තක්ම හොයලා බලලා තමයි ස්වාර්ථය මත තමන්ට ඕන දේ හොයන්නේ. ඔවුන් කටයුතු කරන්නේ. ඒකෝට නිෂ්පාදකයත් එහෙම තමයි හිතන්නේ. ඒ වගේම තමයි සාධක හිමියොත් එහෙමයි තීරණය කරන්නේ තමන්ගේ අවශ්‍යතා ඕම නතු කරගන්න ගියපුවාම. ඒ වගේම තමයි සාධක හිමියොත් එහෙමයි කරන්නේ. නිකන් හැමෝම සාධක හිමියෝ ශ්‍රමය දැන් මම යන්නේ අඩුපඩියකට ක්වොලිෆිකේෂන් දිහා මට තියෙන අත්දැකීම් දිහා බලපුවාම මම ඊළඟ ජොබ් එකට නැත්නම් ඊළඟ තනතුරට යන්න පුතා ඊට වඩා ගෙවීමක් නේ මගේ වටිනාකමට සරල සාධාරණ වැටුපක් ගෙවීමක් ලැබුණොත් තමයි මම අනිවාර්යයෙන්ම කරන්නේ. ඒ වගේම තමයි මම මගේ තියෙන ආයෝජන තවත් තැනකට යොදන්නේ. තව තැනකට ආයෝජනය කරන්නේ මට මේ ලැබෙන ආයෝජන වලට වඩා ඉහළ ප්‍රතිලාභයක් මට ලැබෙනවා නම් තමයි මම තව තැනක ආයෝජනය කරන්නේ නේද? එහෙම තමයි තීරණය කරන්නේ. අපි හැමෝම එහෙම තමයි මේ වෙළඳපොළ ක්‍රමයේ සාර්ථක කරන්න අපි මැදිහත් වෙන්නේ. එහෙම. හොඳයි. කොහොම නමුත් නිෂ්පාදන සාධකයක් ලෙස තම ශ්‍රමය කිසිවිටක බාධාවකින් තොරව අභිමත රැකියාවක මේ මං කියපු කතාව. ඒක පුතා කියව ගන්න හොඳයි. හරි. මේක ඉතාම වැදගත්. මෙන්න මේ කොටස අතිශයින්ම වැදගත්. ඒක ලියා ගන්න තුන කොටස් කැල දෙකක් තියෙනවා. කාටද පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න? ඒ කියන්නේ කැමරාව ඔන් කරලා හරි නේද? ඔයාලා කටහඬ අහන්න තාසයි මම කතා කරමුද? කාටද පුළුවන්? හැබැයි දැන් රිවිෂන් පටන් ගත්තට පස්සේ නම් ඔහම බිල්ලෝ වගේ ඉන්න බෑ. හරිද? එතන රෙකෝඩින් ගන්න අයත් එන්න ඕන ෆෝන් එකට මේ ක්ලාස් එකට. එතන රිවිෂන් වල රෙකෝඩින් බලන කතාව බොරු පුතා. රිවිෂන් වලදී අනිවාර්ය සක්‍රිය මැදිහත් වීමක් තියෙන්න ඕන. හොඳයි? හරි. දැන් මම කියන්නේ කැමරාව ඔන් කරගන්න නේද? මම තමයි ඔන් කරන උගන්නන්නේ. හරි. එතකොට දැන් තරංගයක් ඇති වෙන්නේ තරංගයක් ඇති වෙන්නේ අවම වශයෙන් කී දෙනෙක් ඉන්නවද තරංගයක් ඇති වෙනවද? තරංගයක් ඇති වෙන්න නම් කී දෙනෙක් ඉන්න ඕනද? ඔව්. හරි. ඔව් අඩුම දෙන්නෙක්වත් ඉන්න ඕනේ තරංගයක් ඇති වෙන්න. එතකොට දෙන්නෙක් ඉන්නකොට එහෙම ඇති වෙනකොට කොහොමද විශාල පිරිසක් ඉන්නකොට තියෙන තරංගේ? හරි. ඉතින් මේක තමයි තරංගය කියලා කියන්නේ. එතකොට තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් කියලා කියන්නේ ඒ කියන්නේ තමන්ට තේරීමේ නිදහස සම්පූර්ණයෙන්ම තියෙනකොට පාරිභෝගික කටයුතු කරන විදිහක් තියෙනවා. නිෂ්පාදකයෝ කටයුතු කරන විදිහක් තියෙනවා. නිෂ්පාදන සාධක හිමියෝ කටයුතු කරන විදිහක් තියෙනවා. ඉතින් මේ තරංකාරී වෙළඳපොළ තත්ත්වයක් උදා වෙනවා. ඒවා අයිතිවාසිකම් කියන ගොඩක් පිරිසක් එකතු වුණාම ඉතින් ඒ විදිහට මේ ගණන් කරුවන් සහ විකුණුම් කරුවන් අති විශාල සංඛ්‍යාවක් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කරන බැවින් තම අභිමතය පරිදි සම්පත් හිමි කර ගැනීමටත් පරිභෝජනය කිරීමටත් අවශ්‍ය පූර්ණ නිදහස පවතින බැවින් වෙළඳපොළ තුළ දැඩි තරංකාරී ව්‍යාපාර ස්වරූපයක් ඇති වේ. මේ නිසා කිසියම් කර්මාන්තයකට ඇතුළු වීමට හා පිටවීමට විකුණුම් කරුවන්ට හැකිය යන කොන්දේසිය මත වෙළඳපොළ තුළ දැඩි තරංගයක් නිර්මාණය වී ඇත. ඉරක් ගහ ගන්නකොට ඉරක් ගහ ගන්නවා කියලා කියන්නේ ඒක වැදගත් කියන එක. එතකොට මෙන්න මේ අටින් ඉරක් ගහගන්න මේ නිසා කිසියම් කර්මාන්තයකට ඇතුළු වීමට හා පිටවීමට විකුණුම් කරුට හැකිය වෙළඳපොළ ඒ නිසා දැඩි තරංකාරීත්වයක් සහිතයි. ඒ කියන්නේ මොකද්ද පුතා? ඒ කියන්නේ කර්මාන්තයට ඇතුළු වීමටනේ. ඒ වගේම තමයි පිටත් වීමට. උදාහරණයකට දැන් දැඩි තරගයක් තියෙනවානේ. මම වෙන මුකුත්ම ගන්නෑ. අපි කියමු දැන් මේ ටියුෂන් අධ්‍යාපනයේ. එතකොට පුතා ඔන්න ඔයාට පුළුවන් හෙට උසස් පෙළ ආර්ථික විද්‍යාව කියලා පන්තියක් පටන් ගන්න. හොඳද? දැන් ඉතින් ඒ පන්තිය සක්‍රියව පවත්වාගෙන යනවද? ඔයා ගාවට ගෙන ගන්න කට්ටිය එනවද කියලා තීරණය කරන්න වෙන්නේ ඔයාටම තමයි. ඇයි තරංකාරී? මොකද ගුරුවරු අධ්‍යක්ීම් බහුලයි. එතකොට එයාලා ගාව තියෙන සුදුසුකම් ප්‍රමාණය ඉහළයි. සමාජ අවබෝධය වැඩි නේද? පොතපත කියවන ප්‍රමාණය වැඩි දැනුම් පරාසය වැඩි. ඒවා තේරුම් කරන දෙන විදිහේ විලාසය වෙනස්. ඉතින් ඒ දේවල් වුණාම ළමයි තීරණය කරනවා මෙහාට යනවා දරහාට යනවා. ඒව තීරණ පාරිභෝගික රහගන්න එපා.
ඒතකොට දැන් ඔයා පුළුවන් නම් ඔයාට පුළුවන්. හැබැයි ඔයාට තාම ආර්ථික විද්‍යාවේ ඉන්න හින්දා ඉගෙන ගන්න හින්දා ඔයාට දැන් හිට පටන් ගන්න බෑ. මොකද ඔයාට ක්වොලිෆයිඩ් නෑ නේද? සුසුකම් නෑනේ. නේද? ඔහේ කියවන්න පුළුවන් වුණාට විෂය අවබෝධය නැතුනොත් මේ දේ කරන්න බෑනේ. අන්න එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට හිදිච්ච ගමන් වෙළඳ පොළට ආවා. හැබැයි ඔයාට වෙළඳ පොළේ ඉන්න හම්බෙන්නේ නෑ. ඔයා ගාවට කවුරුවක් එන්නේ නෑ. ඔයාට ඔයාගේ පන්ති නවත්තන්න වෙනවා. අකුල ගන්න වෙනවානේ. ඒ කියන්නේ මොකද්ද? වෙළඳ පොළෙන් පිට වෙන්න වෙනවා. ඒ කියන්නේ වෙළඳ පොළට එන්න නිදහසක් තියෙනවා. යන්න නිදහසක් තියෙනවානේ. කිසිදු බාධාවක් නැහැ. ඒකට බාධාවක් නැහැ කියලා කියන්නේ තමන් ආයෝජනය කරනවා නම් යම් දෙයක ඒකට විශාල තරගයක් තියෙනවා නම් ඉන්න එක ලේසි නෑ, අමාරුයි. නේද? විවිධ දේවල් ස්ට්‍රැටජිස් උපක්‍රම පාවිච්චි කරන්න ඕන. රයිට්? ඒක පුතා මම ගත්ත සරලම කාරණේ මම ඉන්න ශේෂ්ත්‍රය නිසා. ඉතින් ටියුෂන් කියන්නේ කර්මාන්තයක් නේ, ඉන්ඩස්ට්‍රියක් නේද? ඒක විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ කිසියම් කර්මාන්තයකට ඇතුළු වෙන්න හා පිට වෙන්න විකුණුම් කරුවන්ට පුළුවන් නේ. එතකොට දැන් එහෙම තියෙන හැකියාව නිසා තව තව කට්ටිය මේකට එන්න හදනවා, පවතින්න බලනවා, පවතින්න බැයි නම් වහලා යනවානේ. එහෙම තමයි තියෙන්නේ. නිෂ්පාදකයන් තුළ නිෂ්පාදනය හරහා උපරිම ලාභය ලබා ගැනීමට තරගයක් සහ උපරිම තෘප්තිය ලබා ගැනීමේ තරගයක් පාරිභෝගිකයන් අතර දක්නට ඇත. දැන් ඒතකොට ව්‍යාපාරිකයෝ බලන්න පුතා එයාගේ ආයෝජනයට ඉහළ ඉපයුමක් නැත්නම් ඉහළම ලාභයක් ගන්න. ඒ ඉහළම ලාභයක් ගන්න නම් තමයි නිෂ්පාදකයාගේ එකම සැබෑම අරමුණනේ. කියන්නේ ප්‍රධාන දේ ආදායම් උත්පාදනය කරන්න. ඊට පස්සේ තමයි වෙළඳ පොලේ පොර වෙන්න නැත්නම් ප්‍රධානියා වෙන්න. මමත් අවශ්‍යතා අපි කතා කරලානේ ඒබ්‍රහම් මැස්ලෝගේ නේද? අවශ්‍යතා දුරාවලිය. එතකොට දැන් තමන් හැමෝම කතා කරන ලෝක පිළිගන්න සුවිශේෂී ව්‍යවසායකයෙක් වෙන්නේ පස්සනේ. හැබැයි මූලිකව මොකද කරන්නේ? ඔව් එයාට දුක් මහන්සි වෙලා එයා try කරන්නේ හැම වෙලාවෙම තමන්ගේ ඉපුව වැඩි කරගන්න. එතකොට ඒ ඉපුවම් ප්‍රමාණය වැඩි වෙන්න වෙළඳ පොලේ පොරහනත රජුරෝග ජීවත් වෙන්න තව තවත් දේවල් එයා ඉන්නේම වෙළඳ පොලේ එහෙම ලැබීමක් තියෙන හින්දා. හැබැයි පාරිභෝගිකයා කොහොමද? ඔව් පාරිභෝගිකයා කියන ඔයයි මමයි උනත් බලන්නේ තමන්ගේ තියෙන මුදලට ඉහළම ගුණාත්මක සේවාවක් වටිනාකමක් ගන්න. එහෙම වුණාම පාරිභෝගිකය කටයුතු කරන්නේ එතකොට කොහොමද? ඔව් එයත් බලන්නේ ඉහළම තෘප්තියක් ලැබෙන දේවල් ගන්න. නේද? ඉහළම තෘප්තියක් ලැබෙන දේවල් ගන්න තමයි එයාගේ උවමනාව පාරිභෝගිකයා විදියට. ඒතකොට නිෂ්පාදකයාගේ උවමනාව තමයි ඉහළම ලාභයක් උපයා ගන්න එක. right? මෙසේ වෙළඳ පොළ ආර්ථික පද්ධතියක තරංකාරී ස්වරූපයක් ඇතිවීම සඳහා පහත කොන්දේසි ඉටු විය යුතුය. හරි පුතා ලියා ගන්න අංක 1 ලියා ගන්න. එකිනෙකට ස්වාධීනව එකිනෙකට ස්වාධීන වූ පුතා ඌ කියලා දාන්න බා. එකිනෙකට ස්වාධීනව කටයුතු කරන එකිනෙකට ස්වාධීනව කටයුතු කරන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමූහයක් සිටීම. විකුණුම්කරුවන් කොච්චරක් දෙන්නේ? එක්කෙනෙක් දෙන්නේ නැද්ද? නෑ පුතේ. සමූහයක් ගොඩක්. සමූහයක් සිටීම. ඊළඟ කොන්දේසි තමයි පුතා. ඊළඟ කොන්දේසි තමයි කිසියම් කර්මාන්තයකට කිසියම් කර්මාන්තයකට ඇතුළු වීමට සහ ඉන් පිටවීමට
ඉන් පිටවීමට ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට නිදහස තිබීම. right. ඔන්න ඔය කොන්දේසි දෙක ඉටු වුණොත් තමයි පුතා වෙළඳපොළ ආර්ථික පද්ධතියක තරංකාරී ස්වරූපයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩියෙන් ඉන්න නැත්නම් සමූහයක් ඉන්න ඕන ගැනුම්කරුවෝ සහ විකුණුම්කරුවෝ. ඒ වගේම තමයි මේ කර්මාන්තයට ඇතුල් වෙන්න සහ පිට වෙන්න සම්පූර්ණ නිදහසක් තියෙන්න ඕන. right. ලියාගත්තනේ? හරි. අපි යන් එහා පැත්තට. හරි. තව නැවත ඉන්ටර්වල් එකට ඈ. අපි පොඩි වෙන පහක් විතර පස්සේ ආව ඉන්ටර්වල් එකක් ඈ. right. දැන් වැදගත්ම කාරණයක් තමයි මේ. නේ? වැදගත්ම කාරණයක් තමයි මේ කොටස. මොකද්ද? ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම, ස්වාර්ථය මත කටයුතු කිරීම. දැන් ඔයා දන්නවා මේ ස්වාර්ථය කියලා කියා ඉන්නේ මොකද්ද කියන එක නේ? ස්වාර්ථය නේද? දැන් ඔයා වුණත් කටයුතු කරන්නේ එහෙමයි. ඔයා වුණත් කටයුතු කරන්නේ මේ විදිහට නේ. ඔයා වුණත් බලන්නේ තමන්ගේ දේවල් ටික ගන්න. තමන් ආසා කරන දේ. ඒ කියන්නේ තමන්ට තියෙනවා මේ ස්වාධීන හැඟීමක්. තමන් කටයුතු කරන්නේ තමන්ට සතුටක් ගන්න කියන එක. එතකොට දැන් පාරිභෝගිකයා තමන් ගැන හිතනවා වගේම තමයි නිෂ්පාදකයත් එහෙමයි. නිෂ්පාදකයා හිතන්නේ තමන්ට උපරිම ලාභයක් උපරිම ගන්නනේ. එතකොට එයා අපට අඩුවට විකුණන්නේ නේද? ප්‍රතිලාභ දිහා බලලා තමයි කටයුතු කරන්නේ. ඉතින් පුනා කියන්නේ ස්වාර්ථය කියන්නේ පුතා ගාමක බලවේගය. කියන්නේ හැමෝම ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. කියන්නේ උදාහරණ දැන් පුතා ඔයා ඉගෙනගෙන උපාධියක් එම ගහලා එනකොට ක්වොලිෆයිඩ් වෙච්ච චරිතයන්නේ. එතකොට දැන් ඔයාගේ ජොබ් එකක් ගන්නකොටයි අර වගේ සුදුසුකම් ලාභියෙක් විදිහට යනකොටයි ආකාර දෙකක් ඒක. එතකොට දැන් ඔයා ගිහිල්ලා ඩිමාන්ඩ් කරන තමන් ගාව තියෙන දේවල් නේ. ඒ කියන්නේ තමන්ට තියෙන සුදුසුකම්. ඔයාට පුළුවන් ජාත්‍යන්තර භාෂා කීපයක් කතා කරන්න. ඒ වගේම තමයි කමියුනිකේෂන් ස්කිල්ස් ඔයාට හොඳට තියෙනවා. හොඳ සංවේදනයක් කරන්න පුළුවන් හොඳට හැමෝමත් එක්ක. ඒ කියන්නේ ගෲප් ඩිස්කෂන්ස්ද, පැනල් ඩිස්කෂන්ස්ද, ඕනම මීටින්ග් ඕන එකක් ඔයාට බැලන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේ කම්පියුටර් නැත්නම් IT ලිටරසි නේ තොරතුරු තාක්ෂණයේ තියෙන සාක්ෂරතාවයත් වගේ ඉහළයි. එතකොට ඔයාගේ හයිජීන් පැත්ත කියන්නේ ඔයා හැමදේම ලස්සනට අඳුම් අඳින්නේ ලස්සනට පිළිවෙලට වැඩ කරන්නේ. ඔයාගේ වැඩ කටයුතු පොදු වෙල් ප්ලෑන් නේද? ටයිම් ෂෙඩියුල් එකකට තමයි වැඩ කරන්නේ. එහෙම වුණාම සාමාන්‍ය චරිතවලට වඩා ඔයා සුවිශේෂී. එතකොට ඔයාට ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාට කේවල් කරන්න. කේවල් කරනවා කියන්නේ මොකද්ද? අන්න හරි. ඒතර ඔයාගේ තියෙන ස්කිල්ස් දිහා බලලා, ඔයාට තියෙන කුසලතා දිහා බලලා, ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් අත්දැකීම් දිහා බලලා, ඒ වගේම තමයි ඔයාගේ තියෙන නොලෙජ් එක දැනුම දිහා බලලා ඔන්න ඔයාට තේරෙනවා ඔයාට මේ මාකට් එකේ ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා. එතකොට ඔයා බලන්නේ මං ගත්ත කැපකිරීම, මම කරපු දේවල් වල වටිනාකම් වලට අනුව සාධාරණ ඉපීමක් මට ලැබිය යුතුයි කියලා ඔයා හිතලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඔයා කටයුතු කරන්නේ හැම තීරණයක්ම ගන්නේ ඒ විදිහට කියන එක තමයි මේ ස්වාර්ථය කියන අදහසෙන් අදහස් කරන්නේ. හරියට පුතා ලියාගමු. හරි. ස්වාර්ථය යනු තමන්ගේම වාසිය. තමන්ගේ වාසිය නැත්නම් යහපත නේද? සතුට ඕන කන්න යාගන්න පුළුවන්. ස්වාර්ථය යනු තමන්ගේම වාසිය වෙනුවෙන් හෝ ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කිරීමයි.
ආර්ථිකයක වල හැසිරීම තීරණය කරනු ලබන්නේ සානු බල මත පදනම් වූ ස්වාර්ථය මතයි. ඉරක් ගහගන්න. ඒකට ඉරක් ගහගන්න. මොකක්ද කියන්නේ? ආර්ථිකයක වල හැසිරීම තීරණය කරනු ලබන්නේ සානු බල මත පදනම් වූ ස්වාර්ථය මතයි. ආර්ථික ඒකක වදන් දන්නවනේ මොනවද? නිෂ්පාදකයෝ, රජය, වෙළෙන්දෝ නේද? රාජධෝරණ සංවිධාන වෙනකොත් කුටුම්බය ඔය ඔක්කොම කට්ටම් කටයුතු කරන්නේ තමන්ගේ ස්වාර්ථය මත. එනම් නිෂ්පාදකයන්, සාධක හිමියන්, පාරිභෝගිකයන් තමන්ගේ ස්වාර්ථය මත පදනම්ව පමණක් තමන්ගේ ස්වාර්ථය මත පදනම් පමණක් පමණක් පදනම්ව පමණක් තම ආර්ථික තීරණ ගැනීම සිදු කරයි. එයනව වෙළඳපොළ ආර්ථික ක්‍රමයක තීරණ ගැනීමේ ගාමක බලවේගය වන්නේ මොකද පුතේ? ස්වාර්ථයයි. ස්වාර්ථයයි. දැන් මේක ඔයා හිමින් සිරුවේ හිතන්න ඕන. දැන් මම කිව්වට නෙවෙයි. ඔයාම මේ ඡේදය කියවලා තේරුම් ගන්න. මේ ඡේදය දෙපාර තුන් පාරක් කියවන්න විනාඩි 2ක් කල්පනා කරන්න. මොකද්ද මේ කියන්නේ? ඇත්තද මේක? මේක සැබෑ ලෝකෙ වෙනවද? දැන් ඒකවල දැන් ඔයාට තේරුණ කීකවා එනවා 100ට නේ. අනේ එතකොට එහෙම නෑනේ. සමහර ආගමික නායකයෝ තමන්ගේ ජීවිත කැප කරා මේ සිදුහත් අවුස යසෝදරාව පවා අමතක කරලා ආවේ බුද්ධත්වයේ පතාගෙන. එතකොට අර තිබ්බ ඔක්කොම මාලිගාවේ තිබ්බ සැප සම්පත් ඔක්කොම අයින් කරලා ආවේ. එතකොට සමහර එතකොට එහෙම හිතන්න පුළුවන්. සමහර ආගමික නායකයෝ එහෙම හිතනවා. ඔයාම දකින සමහර කට්ටිය තමන්ගේ දේපල වත්කම් ඔක්කොම අයින් කරලා මහානදම් පුරන්න, තවුස්දම් පුරන්න, වනගත වෙන්න නේද? ෆාදර් කෙනෙක් වෙන්න, එහෙම කෙනෙක් වෙන්න කටයුතු කරනවා. එතකොට මොකද දෙන්නේ? ස්වාර්ථය. එතනක් තියෙන ස්වාර්ථය. අපි කියන්නේ ආර්ථික කතාවක්. අර අපි දැන් ඊට කලින් කතා කරේ නම් ඒ වෙන අධ්‍යාත්මික පැත්තක් නේ. එතන තීරණ ගන්න ස්වාර්ථය මත පදනම්. තමන්ගේ සතුට වෙනුවෙන් තමයි සියල්ල අතහැරලා තනි වෙලා වෙන විමුක්තියක් කරා ගමන් කරන්න තමයි මේ සිතුවිලි ගත්තේ. අදාළ තීරණ ගත්තේ. එයාගේ ස්වාර්ථයනේ. හැබැයි අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාව. අපි කතා කරන්නේ ආර්ථික දෘෂ්ටි කෝණයකින්. එතකොට ආර්ථික විද්‍යාවේ හසුරවන්නේ මිනිසුන්ට අවශ්‍යතා තියෙනවා ඒව ඉටු කරගන්න සම්පත් තියෙනවා ඒව කළමනාකරණය කරලා කොහොමද මිනිසුන්ට ඒවා තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් වටපිටාව ගොඩනගන්න කියන එක තමයි අපි කතා කරන්නේ. පුරාණ නිරන්තරේ ආර්ථික විද්‍යාව හැම තැනකදීම. ඉතින් එතනදී තමයි අපි කියන්නේ මිනිස්සු මේවා මිලදී ගන්න තමන්ගේ ස්වාර්ථය මත බලලා. ඒ වගේම තමයි පාරිභෝගිකයෝ එහෙම කරනකොට නිෂ්පාදකයෝ කටයුතු කරන්නේ ස්වාර්ථය මත පදනම් කරලා. උපරිම ලාභ ලබන්නනේ. සාධකයින්යොත් එහෙමයි. සාධකවලට ඉහළම ඉල්ලුමක් තියෙන තැනට තමයි සාධක අලෙවි කරලා ඉපයුම ලබන්නේ. ශ්‍රමය වෙන්න පුළුවන්, තමන් ගාව තියෙන බිල්ඩින් එකක්, මොකක්hari භූමියක් වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ඔය හැම දෙයක්ම ඒ තැන් වලට යොදවලා තමයි ඉපයුම ලබන්නේ. ඒ කියන්නේ හොඳට වැඩියෙන් ගෙවන තැනකට තමයි වදින්නේ නේ. එහෙම වුණාම තමයි ඉහළ ආදායම් ලබන්න පුළුවන්. එතකොට තව අයිතුරු කතා ඔක්කොම සම්බන්ධ වෙනවා. මොනවාද? තරංකාරීත ආයතන තියෙනකොට හොඳම ආයතනය මොකක්ද කියලා හිතන්න පුළුවන්. නේද? හොඳම කම්පැනි මොකක්ද ඔයාට යන්න තියෙන්නේ කියලා ඔයා ආයතන ගණනාවකට CV බයෝඩේටා දානකොට ඔයාට හිතන්න පුළුවන්. හොඳම ජොබ් එක තමන්ට හොඳටම සතුටක් දෙන්න, නිදහසේ පාඩු ජීවත් වෙන්න පුළුවන්. කටයුතු කරන්න පුළුවන්. තනක් තමයි ඔයා හොයන්නේ. පුතා ඒකට තියෙන කතාව තමයි ස්වාර්ථය. රයිට්? ඒක තමයි පුතා මේ පිටිපස්සෙන් යටින් දාලා තියෙන්නේ. ඉතින් නිෂ්පාදකයන් ලාභ උපරිම කර ගැනීමට හෝ අලාභ අවම කර ගැනීමට ස්වාර්ථය මත පදනම කටයුතු කරනවා. පාරිභෝගිකයොත් එහෙමයි. තම ආදායම උපරිම උපයෝගීතාවය ලබා ගැනීමට තමයි එයාගේ උපයාගත් ආදායම එයා වියදම් කරන්නේ. නේද? අපි වල කියන පාරිභෝගික වියදම නැත්නම් පාරිභෝගික පැහැදම කියලා. ඒ වගේම තමයි සාධක හිමියෝ. නේද? අපි කතා කරනවා සාධක හිමියෝ විදිහට
මොනවද සාධක හිමියෝ එයාලා මොනවද යාලා තියෙන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයනේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ඒ ඔක්කොම යොදවන්නේ උපරිම මිලකට අලෙවි කර ගැනීමට හරහා උපරිම ඉපයීමකට ස්වාර්ථයකට කටයුතු කරනවා. එතන පුතා ඔයාට තීරණය වෙන්න ඕන එහෙම මිනිස්සු නැත්නම් ආර්ථික කාරකයෝ වැඩ කරනකොට මොකද වෙන්නේ? ස්වයංක්‍රීයවම මේ වෙළඳපොළ පද්ධතිය හරි අගේට ගලාගෙන යනවා. නේද? උස් පහත් වීම කොහොම හරි වෙළඳපොළ ක්‍රමේ ක්‍රියාත්මක වෙනවානේ. ඒතර ගාමක බලවේගය නැත්නම් කවුරුත් පාවිච්චි කරන්නේ නැතුව ඔටෝමැටිකලි මේ කටයුත්ත ස්වයංක්‍රීය වෙන්න නම් ඒකට තියෙන එකම බලවේගය නැත්නම් පවර් එක තමයි නැත්නම් ඒකට දෙන ශක්තිය තමයි මොනවාද? ස්වාර්ථය. මිනිස්සු මෙහෙම වැඩ කරන ලස්සන ගියක ඉන්න හදනවා. ලස්සන ගියක් හදාගන්න ගිහුවාම ඒ භූමිය ගැන හිතනවා. නේද? බිත්ති පාට කරන්න කොහොමද කල්පනා කරනවා. එහෙම කල්පනා කරපුවාම ඔන්න එකට මාකට් එක තියෙනවා. විවිධ වර්ණ වලින් තීන්ද නේද? තීන්ද තියෙනවා, හුණු තියෙනවා, විවිධ වර්ග ඒවා තියෙනවා. පාරිභෝගිකගේ ආදායම මත තීරණය කරන්න පුළුවන්. තමන් බිත්ති වල ගන්න මොන පාටද? මොන වගේ වහලක්ද ගහන්නේ? නේද? එතකොට තට්ටු නිවාසයක්ද ගහන්නේ? ඒ ඔක්කොම කරන්නේ තමන්ගේ තියෙන සතුට වෙනුවෙන්. මට කාමර කීයක් ඕන කාමරයක්ද ඕන? නේද? ඉතින් එහෙම මොන වගේ වාහනයක්ද ගන්නෙ? ඉතින් එහෙම පාරිභෝගිකයා හිතනකොට නිෂ්පාදකයොත් එහෙමයි. පාරිභෝගිකයා දන්නවනේ පාරිභෝගිකයා ඉන්නේ නේද? ස්වාදපත්‍යක් තියෙනවනේ යාට. එයා ඉල්ලන දේවල් නෝ තමයි මාකට් එකේ නිෂ්පාදනය කරන්නේ නේද? එහෙම වුණාම මේ යාන්ත්‍රණය ගලාගෙන යනවා. ඒකට රහස තමයි ඇත්තම ගාමක බලවේගය තමයි මොකද පුතා? ස්වාර්ථය. ඉතින් ලියා ගන්න ස්වාර්ථයයි. නේද? දැන් පරාර්ථය. දැන් මේ ස්වාර්ථය තමන් ගැන හිතගෙන සෙල්ෆිෂ් කෙනෙක්නේ. පරාර්ථය අනුන් ගැන හිතන එකට පරහිතකාමීකම. අනුන් වෙනුවෙන් කටයුතු කරනවා. දැන් මෙහෙමනේ පරහිතකාමීත්වය කියන්නේ කාර්ත විද්‍යාව කතා කරනවා තමයි. හැබැයි මේ වාණිජ මෙවලමක් විදිහට තමයි මේ සිස්ටම් එක දුවන්නේ ස්වාර්ථයේ තියෙන හින්දා. පරාර්ථය අනුන් වෙනුවෙන් දෙයක් කරන ඒවා තියෙනවා. දැන් CSR නේ මෙතින් ගහලා දැන් CSR වලට සටහන් කියලා දිනවා කරනවා දැකලා තියෙන්නේ. corporate social responsibility. සාමූහික සමාජ වාහ කියන එක වෙනම කතාවක්. කියන්නේ දැන් ඇත්තටම දැන් ඔය බස් වලට හදනවා, රෝද පුටු දෙනවා, දරුවන්ට පොත්පත් අරන් දෙන ව්‍යාපාරිකයෝ පෞද්ගලික ආයතන තියෙනවා. එතකොට දැන් එයාලා ඒවා දෙනකොටත් මොකද කරන්නේ? එයාලට දෙනවා බදු නිදහස් වීම නේද? බදු අඩු කර ගැනීමට ඔවුන්ට අවස්ථාව දෙනවා. ලාභයට එරෙහිව කපලා අයින් කරන්න පුළුවන් පරිත්‍යාග කියන දේවල් නේ නිර්ලක් පරිත්‍යාග. එතකොට රජය පිළිගත් ආයතනයකට පුණ්‍ය ආයතනයකට ඒ වගේ ඩොනේෂන් එකක් දෙනවනම් නේද? නැත්තම් හොඳ පොදු මහජනතාවට භාවිතා කරන්න පුළුවන් පොදු දේපලක් හදලා දෙනවනම් එයාලගේ ප්‍රොෆිට් එක ලාභයෙන් එකතු කරගත්ත යම් මාජින් එකක් කොටස ලාභ තීරුවක් තියෙනවනම් ඒක පාවිච්චි කරගෙන එයා ව්‍යාපෘති කරනවා. ඔයාලා ගමේ තියෙන කරලා ඇති. හැබැයි පුතා ඒ කරත් බෝඩ් එකක් හරි ගහනවා නේද? ඒ හැමවක් කරලා තියෙන පරාර්ථකාමී නැත තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත මුදලින් නේද? තමන්ම පරිභෝජනය කරලා ඉන්න නැතුව ඒකෙන් චුට්ටක් හරි අර හිතකාමී නැත්නම් සමාජයට උදව්වක් විදිහට වියදම් කරනවා නම් ඒ වියදම් කරනවා තමයි. ඒක හොඳයි. හැබැයි එතන තියෙන්නේ බොහෝ දුරට වෙළඳ ප්‍රචාරණයක්. වෙළඳ ප්‍රවර්ධනයක් නේද? අපි තමයි මේක කරේ. IDM ආදරෙන් තමයි මේක හදලා දුන්නේ. මේ පොදු දේපල හදලා දෙන්න උදව් කරේ ලයන්ස් ක්ලබ්. ඔහොම කියලා පොඩි ලේබල් එකකුත් ගහනවා. නේද? ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒතර පොත් දුන්නත් පොතක් අස්සේ ඒතර බෑග් එකේ හරි බ්‍රෑන්ඩ්ස් තියෙනවා නේද? පෙන්නනවා. කැප් දාගෙන ඒවා වීඩියෝ කරලා මම දැක්ක මේ දවස්වල LOLC කියන ආයතනය මේ ගම් වතුරට උදව් කරා කියලා වීඩියෝ ගණනාවක් දාලා පෙන්නනවා. ඒ කියන්නේ වීඩියෝ වලින් පෙන්නන්නේ අපට මේ වගේ ආපදාවක් වෙනුනොත් මිනිස්සු වෙනුවෙන් පෙළ ගැහෙන්න එකතු වෙන්න ලැබීම භාග්‍යයක් කියලා. ඒක හරි. දැන් LOLC බ්‍රෑන්ඩ් පෙන්න මොකද කියන්නේ? අපි මෙහෙම කරා. ඩයලොග් නේ විවිධ ආයතන කරපු දේවල් පෙන්න ඔවුන් තමන් ඉතිරි කරපු මුදල පරිත්‍යාග කරනකොටත් එතන තියෙන පුතා ස්වාර්ථමය හැඟීමක්.
පරාර්ථයට වඩා ගියපු වෙනස් හැඟීමක් නේද? දැන් පරාර්ථය කියලා කියන්නේ මෙහෙම දුන්න නම් මේ අතින් බලාපොරොත්තු වෙන්න එපා කියලාද කියන්නේ. දුන්න නම් දුන්න. ආයෙත් මේක ෆොටෝ ගහලා Facebook දාන්න. නේ ඒව කතා බෑ. ඒව පරාර්ථකාමී අදහසක් නෑ නේ. ඒකේ තියෙන්නේ ලෝභකම නේ. දැන් ඔයාලා පන්සලට මොනවට පූජා කරපුවම නම ගහනවා. ඒ කියන්නේ මොනවද? කෝප්පයක් පූජා කරා නම ගහනවා. රයිට්. දැන් මේ මල්ලකට කෝප්පයක් තියෙනවා. RDB ප්‍රවර්ධන නේද? බෑන්ක් එකකින් හම්බෙච්ච එකක්. ඉතින් මේ එහෙම තමයි නිවන් සබ ලැබේවා කියලා ගහනවා. මේක නේද? කෝවිලකට මොහර පූජා කරපුවත් නම ගහනවා නේද? පල්ලියකට මොහර දුන්නා නමක් ගහනවා. අහිංසක මිනිස්සෙකුට එයාගේ තියෙන අහිංසකම හින්දා මුකුත් උපයා ගන්න බැරි වුණාම උදව් කරනවා. හැබැයි සෙල්ෆි එකක් ගහලා Facebook දානවා නේ. ඒතර පරාර්ථකාම හැඟීමක් තියෙන්නේ. එහෙම හැඟීමක්ද? කල්පනා කරලා බලන්න. නේද? දැන් අපි දන්නවා ළමා නිවාස තියෙනවා, වැඩිහිටි නිවාස තියෙනවා, ආබාධිත පුද්ගලයෝ නේද? එහෙම අය ඉන්නවා. එයාලට ගිහලා සමහර කට්ටිය උපන්දින සමරනවා. උපන්දින සමරනවා. එතකොට අම්මා තාත්තා නැතුනම මේක පින්කම් කරනවා. හැබැයි පුතා ඔයා මගේ පන්ති ඉගෙන ගන්න එකේ ක්වොලිටිය තමයි මම ඒවා හරි විදිහට තේරුම් කරලා දෙනවා. මම කියන්නේ කිසිම දවසක ඒ ඉන්න පුද්ගලයෝ ළමා නිවාසයක, වැඩිහිටි නිවාසයක, ආබාධිත දරුවෝ ඉන්න නිවාසවල ඉන්න අය ඉන්නේ නැත්නම් ආබාධිත අය ඉන්නේ ඔයාට පින්දහම් කරගන්න නෙවෙයි. තේරුණාද? ආබාධිත අය ඉන්නේ ඔයාට පින්දහම් කරගන්න නෙවෙයි. එයා උපතෙන් හරි ඉපදිලා ලෝකයට මොනවා හරි ක්‍රමයක් නිසා ආබාධයක් වුණා වෙන්න පුළුවන්. හැබැයි දැන් ආබාධ්‍ය තමයි. හැබැයි එයා ඉන්නේ ඔයාට පින්දහම් කරගන්න නෙවෙයි. ඔයාට තේරුම් කියනද? එහෙනම් එයාට යම් යම් අඩුපාඩු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. එයාට අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් තමයි humanity. මනුෂ්‍යත්වයේ නාමයෙන් තමයි කරන්නේ. නැත්තම් පින්දහමක් කරගන්න අම්මා තාත්තලා තුනා කියලා පින්දහම් කරන්න නෙවෙයි. ඔයා දෙන්න පරිත්‍යාග කරන්න. ඔයාගේ යාළුවන්ට කියන්න. පරිත්‍යාග කරන්න. ඒ වගේ සතුට වෙන්නේ. නේ? නැතු පින්දහම් කරනවා ගැන කියන්නේ සමහර ඛේද වාචකේ තමයි මේ බ්ලයින්ඩ්ස් කියන්නේ අන්ධය. ඒතර ඇස් නොපෙනෙන අන්ධය, ඩෙෆ් අය නේද? ගොළු අය සමහර ආබාධ තියෙන අයම ඒක අවස්ථාවක් කරගෙන ඉන්නවනේ. ලෝකයාගේ සංවේදීකම තමන්ගේ ආයෝජනය කරගත්ත නේද? ඉතින් එහෙම ඉන්නවා. සමහර මම දන්න ආයතන තියෙනවා එලක ප්‍රධානයෙන් වීල්චර් කියන්නේ. හැබැයි ඔලිම්පික් තරඟ වලට ගිහිල්ලා රටවල් වලට ගිහිල්ලා ලොකු ලොකු තීරණ ගන්න හොඳ ව්‍යවසායකයෝ, නිර්මාණකරුවෝ, හොඳ සම්පත්දායකයෝ, ප්‍රතාපවත් මිනිස්සු. හැබැයි යාලට ඇවිදින්න බෑ. රයිට්? යාලට සමහරට පුළුවන් සංඥා භාෂාව, සයින් ලැන්ග්වේජ් එක විතරයි. හැබැයි ලොකු පෙරලිකරුවෝ හොඳට කන බඩ උස මහතට තියෙන කකුල් අතපය තියෙන මිනිස්සුන්ට වඩා ලෝකෙ පෙරලිය කරව මිනිස්සු. හැබැයි ඒ කට්ටිය කවදාවත් දානමාන අනුන්ගේ මත යැපෙන මිනිස්සු නෙවෙයි. ඔවුන් තමන්ගේ ධෛර්යය, තමන්ගේ ශක්තිය තමයි ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ කට්ටිය අපිට ගරු කරන්න ඕනේ. ඒතකොට එයා තමන් පසුගාමී අදහස් තියෙන අය අපි ඉස්මතු කරලා ගන්න ඕන. ඒ කට්ටිය අපි එම්පවර් කරන්න ඕනේ. බල ගන්නන්න ඕන. ඔයාලා ওই විදිහට ඉන්න එපා. ඔයාලට පුළුවන් දෙකින් පටන් ගන්න කියලා. මගේ ප්‍රෝග්‍රෑම් වල, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වල නම් පුතම වීඩියෝ දාලා පෙන්නනවා. ඔයා බලන්න YouTube එකේ තියෙනවා. එහෙම දේවල්. ඉතින් මම මේ කියන්නේ පරාර්ථකාමීත්වයේ කියන හැඟීම තුළ CSR වගේ ප්‍රොජෙක්ට්ස් තිබුණා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ වාණිජ අදහසකින් කෝණයකින්ම තමයි. රයිට්? හරි. මම අමතක කාරණා කිව්වේ ඒවාට එච්චර වැදගත් වෙන්නේ විභාගයට. කොහොම නමුත් ආර්ථික විද්‍යාව රණුව මිනිස්සු වැඩ කරන්නේ පරාර්ථය නිසා නෙවෙයි, ස්වාර්ථය මත පදනම්ව තීරණ ගන්නේ. ස්වාර්ථය මත පදනම්ව ඒ ගොඩේ ඔයා තියෙනවා, මම තියෙනවා. අපි යන්න ඉස්සරහට. රයිට්? රයිට්. හරි? මකම් රයිට්. ඔයාලා බ්‍රේක් එකක් ඕනද? හරි. මිනිත් 5ක් ගන්න. පොඩි බ්‍රේක් එකක් ගන්න මිනිත් 5ක්. මිනිත් 5ක් බ්‍රේක් එකක් ගන්න ඈ.
මොකද කැමරාව තප්පර දෙන්න පුතේ. එතකොට මේ අපි ඊළඟට කතා කරන්නේ මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය. මිල යාන්ත්‍රණය දැන් ඔයාලා යාන්ත්‍රණය කිව්වහම තේරෙනවනේ සිස්ටම් එකක් කියලා. නේද? දැන් මේ යාන්ත්‍රණය මොකක්ද යාන්ත්‍රණය කියලා කියන්නේ? මොනවා හරි දෙයක් සුමටව පිළිවෙලකට අපි බලාපොරොත්තු වෙන දේවල් යම් ප්‍රමාණයක් වෙනවා නම් ඒක ඊට කරගන්න මොනවා හරි දෙයක් තියෙනවා කියන්නකො. නේද? මැෂින් එකක් තියෙනවා නම් මැෂින් එක ඒ හරියට ක්‍රියාකාරී වුණොත් තමයි අවුට්පුට් එක. එතන නිෂ්පාදනයක් ගන්න පුළුවන්. ඒ වගේ පුතා වෙළඳපොළ පද්ධතියක ඒ සිස්ටම් එක ක්‍රියාකාරීව කටයුතු කරන එකම බලවේගය තමයි මේ මිල යාන්ත්‍රණය. මිල කියලා කියන්නේ අපි කතා කරපු මිලම තමයි. නේද? ඒක අදෘශ්‍යමාන හස්තයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි දන්නේ මේ හෙට කංකුම් පොළට ඕනද? හෙට මුකුණු වෙන්න ඕනද? හෙට මස් වර්ග ඕනද? දැන් චීනේ වෙළඳ පොලේ සුපර් මාකට් එකේම විදොත් එහෙම ඒක යායකට මෝල්ස් නැත්නම් සුපර් මාකට් වල ඒ වෙළඳ ඒ පරිශ්‍රය තුල විවිධ දේවල් අඳුර ගන්න පුළුවන් නේ. පණ පිටින් ඉන්න සත්තු, එතකොට මාළු, දැන් මාළු එහෙම ගන්න ඕන නම් ගත්තා. අර දැල දාපු කැමක තියෙනවා. අර හොඳට පීන ඉන්න පණ තියෙන මාළු තමයි මෙහෙම දැල ගන්නෙ. නේද? එහෙම පාරපුවක එහෙම ඉල්ලන්නේ. මරිච්චුන් ඉල්ලන්නේ නැහැ. ඒ විදිහට දැන් ඒ වෙළඳ පොලේ ස්වභාවය එහෙමයි. දැන් සමහර රටක නොකන කෑමක් අපේ පරිභෝජනට ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ ඒ විදිහට මිනිස්සුන්ගේ ඉල්ලුමට සරලන සැපයුමක් ඇති වෙන්න සුමටම මේ ක්‍රියාකාරීත්වය සිදු කරන එකම අදෘශ්‍යමාන බලවේගය තමයි මිල යාන්ත්‍රණය කියලා කියන්නේ. එතකොට තම තමන්ට හිතන දේවල් ගන්න තම තමන්ට හිතන දේවල් අලෙවි කරගන්න ඒ ගැම්ම නේ ඒ මානසික සම්බන්ධීකරණයේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ මිල මත. ඔයා හොඳට බලන්න ඒක. අධ්‍යයනය කරලා වෙළඳ පොළ ඔය විදිහට තට්ටු බිල්ඩින් ගහන්න මේ එකම බලවේගය තමයි මිල යාන්ත්‍රණය. හැම හાર્ඩ්වෙයාර් වල යකඩ ගොඩ විකුණන්න, පොල් ගහ කඩනගෙන මිනිස්සෙක් හොයාගන්න, එයායි එහෙම පොල් කඩ කඩ වටේ යන්නේ, පොලි වෙළඳාම් කරන්න, ඔය වගේ හැම දෙයක්ම කරන්න එකම බලවේගය තමයි මිල යාන්ත්‍රණය. ඉතින් ඒක කවුරුත් මෙහෙවන්නේ ඔටෝමැටිකලි සිද්ධ වෙනවනේ. කීයක් හරි රුපියල් ගන්න තමයි මිනිස්සෙක් වැඩට යන්නේ. එතකොට මොනවා හරි මිලදී ගන්න වෙළඳ පොළට යන්නේ වෙළඳ පොළේ මොකටද තියනවා කියලා හිතාගන්න. එතකොට වෙළඳ පොළේ බඩු මුට්ටු ඔක්කොම තියාගෙන ඉන්නේ අයියේ. ඒ බඩු මුට්ටු ඔක්කොම අලෙවි කරන්න අවස්ථාවක් වෙළඳ පොළේ තියෙනවා කියන එක දන්නේ හින්දා. ඉතින් ඒ දේවල් ඔක්කොම මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ හරිය අපූර්වට කාගෙන්වත් මැදිහත් වීමක් නොවි මේ සිද්ධ වෙන්නේ මිල යාන්ත්‍රණයේ හින්දා. ඉතින් අර රජයේ මැදිහත් වෙනවා මිල අවම කරන්න උපරිම මිලක් නියම කරනවා කියන කතා ටිකක් තියෙනවා. හැබැයි මේ මිල යාන්ත්‍රණය මේ ආකාරයෙන් ගලපගෙන යන්න තියෙන එකම බලවේගය තමයි වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ලක්ෂ දශමකට ගලාගෙන යන්න මිල යාන්ත්‍රණයේ මැදිහත් වීම. ඉතින් පුතා මේ කියවන්නත් ඔය අපි පොඩක් කියමු බලන්න. නේද? මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය. මිල යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අපි මේ සියලුම ක්‍රියාකාරකම් මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ මිල යාන්ත්‍රණය මත කර කිව්වට අපි බලමු කොහොමද මේ මිල යාන්ත්‍රණය මැදිහත් වීම සිදු වෙන්නේ කියලා. මේ අදහස් කරන්නේ මৌলিক ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා යන්නේ මිල පදනම් කරගෙන බවයි. පාරිභෝගිකයන්, නිෂ්පාදකයන් හා සාධකීමයන් සම්බන්ධීකරණය කර ලබන්නේද මිල මගිනි. මේ නිසාම වෙළඳපොළ ආර්ථික පද්ධතියක සම්බන්ධීකරණ යාන්ත්‍රණය ලියන්න පුතා. සම්බන්ධීකරණ යාන්ත්‍රණය සම්බන්ධීකරණ
යාන්ත්‍රණය සම්බන්ධීකරණ යාන්ත්‍රණය මිල ක්‍රම ලෙස හඳුන්වයි. එහිදී ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මත භාණ්ඩ හා සේවාවල මිල එම මිල යටතේ හුවමාරු කර ගන්නා ප්‍රමාණයක් තීරණය වේ. මෙසේ ඒ ආර්ථික ඒකකවලට අවශ්‍ය තීරණ ගැනීමට මිල ගණන් මගින් සංඥා සපයයි. මිල ගණන් මගින් සංඥා සපයයි. මේ අනුව විවිධ ආර්ථික ඒකක මිල සංඥා මත පදනම්ව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ස්වාර්ථය මත පදනම්ව තීරණය කරනු ලබයි. ඒ වාක්‍ය හරි වැදගත්. යටින් ඉරක් ගන්න මේ අනුව විවිධ ආර්ථික ඒකක මිල හා සංඥා මත පදනම්ව ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ස්වාර්ථය මත පදනම්ව තීරණය කරනු ලබයි. එතකොට පුතේ දැන් මිල සංඥා කියලා කියන්නේ දැන් මිල තියෙනවා ප්‍රයිස් එක තියෙනවා. ඒකෙන් තමයි සංඥා දෙන්නේ. මෙන්න මේ භාණ්ඩයේ මිල, මෙන්න මේ ශ්‍රමයේ මිල මෙහෙමයි වට මෙච්චරක් කියලා ගෙවන්න ඕන. එතකොට මෙච්චර ප්‍රමාණයක් පොලි මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඔය අනාදී විදිහට මේ සමස්තය වෙළඳ පොළ සැපයීම සහ පාරිභෝගික ඉල්ලුම ඔය ආදි වශයෙන් සම්බන්ධීකරණය කරන්නේ මිල යාන්ත්‍රණය හරහා. එතකොට මේ මිල යාන්ත්‍රණය සක්‍රියව ක්‍රියාත්මක වෙන්න දැන් සංඥා නැත්තම් සිග්නල් ටික නේද දෙන්නේ මිල මගින් නේ. ඔය භාණ්ඩේ මිල කීයද? පන්තියේ ගාස්තු කීයද? ඔය ඩේටා පැකේජ් එකේ මිල කීයද? නේද? කෝප් එකේ මිල කීයද? පිගානක මිල කීයද? මාළු කිලෝක මිල කීයද? කම්පොම් මිටිගේ මිල කිලෝ කීයද නේ? සිමෙන්ති පොට්ටයක් කීයද? වාහනයක් කොහමද? නේද? ඩොක්ටර්ගේ චාර්ජ් එක මිල කීයද? ගුරුවරයෙක්ගේ මාසික වැටුප කීයද? ප්‍රින්සිපල්ගේ වැටුප කොහමද? වාට තේරෙන්නේ කියන්නේ ගියොත් එහෙම හැමතැනම තියෙන්නේ මිල සංඥා. එතකොට දැන් ඔයා දන්නවා මේ නත්තල් සමය වෙද්දී නත්තල් අසලියක් ගන්නවා වෙළඳ පොලේ හැමදෙම ඕන් සංඥා දෙනවා පාරිභෝගිකයන්ට. ඔන්න දැන් වෙළඳ පොලේ බඩු තියනවා කියලා. වෙළඳ පොලක් දන්නවා. වෙළඳොත් දන්නවා මේ කාලේ නත්තල් කාලේට ඕන දේවල් මොනවද කියලා නේ. එතකොට නත්තල් සීයලා එනවා, තෑගි භෝග වෙනවා, අවුරුදු කාලේට කැවුම් කොකිස් සකස් කරනවා. එතකොට හාල් පිටි වැඩියෙන් හදන්න ඕන නේද? කොකිස් හදන්න ඕන. එතකොට මුං ඇටවල මිලට ඉහළට යනවා නේද? එතකොට රතිඤ්ඤා දැන් මේ දවස් රතිඤ්ඤාපත් වෙන්නේ. හැබැයි රතිඤ්ඤාපත් වෙන කාලයක් එනවා. එතකොට මිල සංඥා ගන්නවා මිල. මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් අලෙවි කරන්න පුළුවන්. ඔය විදිහට පුතා හරිම ලස්සන විදිහට වෙළඳපොළ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මිල යාන්ත්‍රණය මගින්. මිල යාන්ත්‍රණ ක්‍රියාකාරීත්වයට සිග්නල් එක දෙන්නේ නැත්නම් මිල සංඥා කියන්නේ මිල ගණන් වලට තමයි අපි කියන්නේ මිල සංඥා කියලා. එතකොට ස්වාර්ථයේ මත පදනම්ව වෙළඳපොලේ කටයුතු කරන සියලුම දෙනා සම්බන්ධීකරණය වෙලා තම තමන්ගේ ආර්ථික ප්‍රශ්න සදාරන සඳහා කටයුතු කරනවා. රයිට්? වෙළඳපොළ ආර්ථිකයේ එක්ක මৌলিক ආර්ථික ප්‍රශ්න විසඳීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මිල ලෙස කටයුතු කරයි. මිල යාන්ත්‍රණය කටයුතු කරයි. ඒක හොඳට මතක තියාගන්න ඔයා. හරිද? හරි. අපි දැන් ඉස්සරහට මේ පොඩි සංකල්පයක් තියෙනවා නේද? ඔය තියෙන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය පැවතීම. පාරිභෝගික ස්වාධිපත්‍ය. දැන් පාරිභෝගික ස්වාධිපත්‍ය මම ඔයාලට තේරුම් කරලා දුන්නා. රයිට්? මේ නෝට් එක ලියාගමු. පාරිභෝගික ස්වාධිපත්‍ය. එහෙම නැත්නම් පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම කියලා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන හෙවත් අවසන් බලධාරියා වන්නේ පාරිභෝගිකයා බව. නේද? අවසානයේ හැම කෙනාම තීරණ ගන්නේ පාරිභෝගිකයා මතයි. ඇත්තද? ඔව්. හොඳට බලන්න පාරිභෝගිකයෙක් වෙන අපිට තියෙන වටිනාකම. ඔයෙන් සමහර වෙලෙන්දෝ අපිව ගණන් ගන්න නැහැ තමයි නේද? සල්ලිවත් ඉතුරු ටික දෙන්නේ කැෂියර් එකට ඔහොම විසි කරලා. නේද? ඒ වුණාට ඔළුවක් තියෙන බුද්ධිමත් මිනිස්සු දන්නවා පාරිභෝගිකයා කියන්නේ දෙවියෙක් නේ. පාරිභෝගික කියන්නේ දෙවියෙක්. ඇයි වෙළඳ පොලේ බාන ටික අලෙ වෙන්න නම් පාරිභෝගිකයෝ කඩේට එන්න ඕන. ෂොප් එකට එන්න ඕන. එයාලා ආවට පස්සේ තමයි ලාච්චු පිරෙන්නේ. ස්ටොක් කරලා තියෙන බඩු ටික අලෙවි වෙලා යන්නේ. නේද? ඒක දන්නවා. මම උනත් කැමති නැද්ද? ඔයාලගේ යාළුවෝ හැම කෙනාම මගේ පන්තියට ඇවිල්ලා එකතු වෙලා ඉන්නවනම් නේද? මම හරි ආසයි. මමත් හරි ආසයි. ඉතින් මගේ අනිත් පන්ති වල ළමයි ඔහොම ඉන්නකොට ඒ ළමයි මේකට එන්නේ නැහැ. මොකද ඒ ළමයිට වැඩ පන්තියක් තියෙන්නේ. ඒතර 20යි 26ට 20යි 27ට කොහොමද 20යි 27ට දැන් ආයි පන්තිය පටන් ගන්නවා. ඒතර එකිනෙකට සම්බන්ධ වෙච්ච මේ සියලු දේවල් වලින් මම හිත සතුටින් ඉන්නවා පන්ති කරනකොට. ඔව් මට ළමයි පිරිසක් ඉන්නවා. ළමයි කණ්ඩායමක් ඉන්නවා. මට තව ළමයි උතර ගන්න ඕන. මම හරි ආසයි. නේ? ඒතර මොකද? ඔව් මම ආසයි පාරිභෝගිකයා දිනා ගන්න. ඔයාව දිනා ගන්න මම කටයුතු කරනවා. වෙලාවට උට ගෙවන්න ඕන, රෙකෝඩින් දෙන්න ඕන, පාඩම් කියලා දෙන්න ඕන. ඔයාලා ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න ඕන, වොයිස් දාන්න කියනවා. කතා ගොඩයි නේද? ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ පාරිභෝගිකයා දිනා ගන්න. ඒතර මම මාව දිනා ගන්න, ඔයාව දිනා ගන්න. එතකොට වෙළඳ ව්‍යාපාර කරනන්නේ හැම දෙයක්ම පාරිභෝගික වටිනාකම හොඳ විදිහට දන්න හින්දා. රයිට්? එතකොට දැන් අපි ලියාගමු පාරිභෝගිකයා මේ තමයි අවසන් බලධාරියා වෙන්නේ. ලියාගන්න මේ හිස්තනින් පාරිභෝගිකයා බව. පාරිභෝගිකයා බව. හොඳේ? හරි.
එතකොට දැන් මේ පාරිභෝගිකයා වෙළඳපොලේ අවසන් බලධාරියා වෙන්න නම් ප්‍රධාන තීරකයා වෙන්න නම් වෙළඳපොලක ඉන්න පාරිභෝගිකයා කාරණු දෙකක් ඉටු වෙන්න ඕන. ඒ ලියා ගන්න. අංක 1 කුමක් නිපදවන්නේද යන්න. කුමක් නිපදවන්නේද නේද? යන්න පාරිභෝගික තේරීම මත. පාරිභෝගික තේරීම මත තීරණය විය යුතුය. දෙක කුමන ආයතන වෙළඳපොලේ රැඳී සිටිය යුතුද? පොලේ රැඳී සිටිය යුතුද යන්න පාරිභෝගික තේරීම මත. පාරිභෝගික තේරීම මත තීරණය විය යුතුය. දැන් තේරුණා කිව්දේ. එතකොට පුතා දැන් වෙලෙන්දෝ තමන්ට ඕනේවා විකනපු යුගයක් තිබුණා. දැන් තමන්ට පුළුවන් තරම් නිෂ්පාදනය කරලා ගිහිල්ලා කඩේ දාගෙන තිබ්බට පාරිභෝගිකව ගන්න නැත්තම් අරවා හදාගත්තේවා විනාශ වෙනවානේ, කුණු වෙනවා, ගඳ ගන්නවා, අයින් කරන්න වෙනවා. දැන් එතකොට දැන් පාරිභෝගිකයා නැත්නම් කස්ටමර් ඉස් ද කිං කියන්නේ දැන් අපි නිෂ්පාදනය කරන දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒ දේ නිෂ්පාදනය කරන්න ඕන පාරිභෝගිකයා අනුවයි. දැන් පාරිභෝගිකයා මොනවටද කැමති කියන එක මම හඳුනා ගන්න ඕනේ. අපි ව්‍යාපාරිකයෝ හඳුනා ගන්න ඕන. උදාහරණයක් ගත්තොත් එහෙම පුතා දැන් මම අර ඉස්කෝලේ වගේ නේද? සමහර ගුරුවරු වගේ නෝට්බුක් එක අරගෙන මම මෙහෙන් කියනවා ලියා ගන්න කියලා කිව්වොත් ඔයා ලියාගෙන ඉඳි නේ. ගානේ 5 10ක් ඇද්දින් ලියනවා කතා බහක් නැහැ. හැබැයි සම්පූර්ණම නෝට් එක දැන් ලියන්න නැතුව මේ වගේ ටියුට් එකක් හදලා නේ. ටියුට් එකක් හදලා සම්පූර්ණ කන්ටෙන්ට් එක අන්තර්ගතයේ දීලා පාඩම කියලා දෙන ගමන් ඔයාලට තියෙන හිස්තැන් පුරවන්න. එතකොට මේ යුගයේ ඔන්ලයින් පන්තියක වුණාම ඔයාලට ඒ විදිහට තමයි අපිට උගන්වන්න වෙලා තියෙන්නේ. ස්මාර්ට් බෝඩ් පාවිච්චි කරන්න වෙනවා. ඇයි? පාරිභෝගිකයා කොහොමද ඉල්ලන්නේ කියන එක අපි දැනගන්න ඕන. නේද? එතකොට දැන් හරිය ලස්සන විදිහට පැහැදිලිව මේ උගන්වන්න ඕනේ තමයි ඩිජිටල් බෝඩ් එකකට ගිහලා තියෙන්නේ. ඒ මගේ ව්‍යාපාරය නේද? මගේ ටියුෂන් ක්ලාස් එක. එතකොට අනිත් ඒවත් එහෙම තමයි. අනිත් තැනුත් එහෙම තමයි. ඒ කියන්නේ කඩේකට ගිහපුවම මාළු විකුණන විදිහ සමහර කටේට මාළු නිකන් හරියන්නේ නැහැ නේ. කොහොමද නිෂ්පාදනය මාළු ඕන. සමහරට කපලා නේ කෑලි වලට කපලා සුද්ධ කරලා තමයි දෙන්න ඕන. නේ පාරිභෝගික ඉල්ලනවනේ. සමහර හාල් එහෙම ගල් වැලි ඉවත් කරලා ඕන. කොහොමද? ඉතින් ඒකින්ද තමයි වෙළඳපොලේ පාරිභෝගිකයා ඉල්ලන දේවල් වලට අනුව හදලා තියෙන්නේ. නේද? දැන් කාලයක් ඉන්කමින් එන කියන්නේ අපිට කෝල් එකක් අවුරුයි. අපි කාටට කෝල් එකක් ගත්තොත් එහෙම ඒකට අපිට ගාස්තුවක් අය කළා. ඒ කියන්නේ දැන් ඔක්කොම එන කෝල් ෆ්‍රී. නේ පාරිභෝගිකව වෙනස් වෙනවා තරගයක් තියෙනවනේ. හොඳ සේවාවක් දෙන කෙනා ගාවට යනවා. එතකොට ඒ වගේම තමයි දැන් මගේ පන්තියේ රෙකෝඩින්ස් ඕන. ඒවා දෙන්න ඕනේ ඉල්ලන කටට දෙන්න ඕන. ඉතින් එහෙම මම දෙන්නේ කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ආවා කැමති නෑ. ඒතර බලන්න මේ කුමක් නිපදවන්නේද යන්න පාරිභෝගික තේරීමල තීරණය විය යුතුයි. එතන වෙළඳපොලේ ඉන්න වෙළඳ දන්නවා පාරිභෝගිකයා මොනවද ඉල්ලන්නේ කියන මත උපයන ආදායම වැඩි කරගන්න නැත්නම් ආදායම උත්පාදනය කරගන්න නිෂ්පාදනය කරන්නේ පාරිභෝගිකයා කුමක්ද ඉල්ලන්නේ කියලා හිතලා. නේද? එතන කුමන ආයතන වෙළඳපොලේ රැඳී සිටිය යුතුද යන්න පාරිභෝගික තේරීමල තීරණය විය යුතුයි. දැන් මගේ පන්තියට ඔයාලා ඉන්නේ නැත්තම් මට මේ පන්ති කරන්න හම්බෙන්නේ නැහැ. ඒකනේ ඇත්ත. ඔයාලා මෙහෙම ඉන්නේ තමයි මම ටියුට් හදන්නේ, Zoom පැකේජ් එක මේන්ටේන් කරන්නේ. එතකොට විදුලි බිල ගෙවාගෙන ස්ටුඩියෝ කරගෙන යන්නේ, ස්මාර්ට් බෝඩ් එක කරන් තියන්නේ. මේ මෙහෙම ඇඳලා පැනලා පන්තියට එන්නේ, රෙකෝඩින්ස් ගන්නේ, එතකොට වීඩියෝ හදන්නේ, පෝස්ට් හදන්නේ නේද? එතකොට මගේ Facebook page එක මේන්ටේන් කරන්නේ, Instagram ඔක්කොම කරන්නේ මොකක්ින්ද? පාරිභෝගිකයා තමයි තීරණය කරලා තියෙන්නේ. මේ මිනිස්සයා ඔන්ලයින් පන්ති කරනවා නම් හැමෝටම පේන්න ඉන්න ඕන. මොනවද තියෙන්නේ? නේද? වෙබ්සයිට් තියෙනවා. ඒ ඔක්කොම හදලා තියෙන්නේ අයියේ. මොකද කුමන ආයතන වෙලෙන්ද පොලේ මේව නැත්තම් මේක මට අපලගෙන යන්න වෙනවා. නේද? ඒක තීරණය කරන්නේ කවුද? ඔයා පාරිභෝගිකයා. ඒ පුතේ ටියුෂන් කලාවේ. හැබැයි අනිත් ව්‍යාපාර වලත් ඔය හැඩේම තමයි තියෙන්නේ. කඩේක බඩු පුරවලා තියෙනවා. හැබැයි කඩේට කවුරුවත් යන්නේ නැත්තම් ඒ කඩේ බඩු ටික විනාශලා අයින් කරගන්න වෙනවා. නැත්තම්
කඩේ දාපුවාට විතරයි පරිභෝජනය කරන්න වෙන්නේ. පාරිභෝගික එන්න ඕන. එන්න තමයි බිස්නස් එක යන්නේ. එහෙම වුණොත් අකුලගෙන යන්න ඕනේ. ඉතින් මේ කාරණා දෙක අතිශයින්ම වැදගත්. ඒ කාරණා දෙක ඉටු වුණොත් තමයි මෙන්න මේ පාරිභෝගික ස්වාධිපත්‍ය තියෙන්නේ. ඒතර පාරිභෝගික ස්වාධිපත්‍ය තියෙන නම් එකකින් අදහස් කරන්නේ මොකද්ද? නිෂ්පාදකව තීරණ ගන්නේ පාරිභෝගිකයා මත කියන එක. පාරිභෝගිකයෝගේ තීරණ මත තමයි වෙළඳ පොලේ ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔයත් දවසක බිස්නස් එකක් කරනවා නම් ඔයාට හිතෙන දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒවා කරනකොට අංක එකට තියන්න ඕන. ඔයාගේ ගැනුම් කරුවා කවුද කියලා තීරණය කරන්න ඕන. තේරුණාද? ඔයාගේ බිස්නස් එකේ බඩු ගන්න නැත්නම් ඔයා දෙන සේවාව ලබා ගන්නේ කවුද කියන එක ඔයා හරිය විදිහට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන එයාලට ඕන දේවල් තමයි නිෂ්පාදනය කරන්න ඕන. ඔයාට ඕනේව හදලා කවුරුත් ගන්න නැති වෙයි. ගෙදර අය විතරයි නේ. ගෙදර අනේ එකපාරක් ගතේ ආයෙ පාකල නෑ වීතිදී නොගෙනේදී. එතකොට ඔයාගේ බිස්නස් එක කොට දාගන්න ඕන නම් පැහැදිලිව අංකයකට මොකද කරන්න ඕන? පාරිභෝගිකයන් හඳුන ගන්න ඕන. පාරිභෝගිකයා ඉල්ලන්නේ මොනවද කියන එක ඔයා හොඳට හොයලා බලලා තමයි වැඩේ කරන්න ඕන. තේරුණාද? දැන් බලන්න Apple phone අර phone මේ phone කියලා තියෙනවනේ මිනිස්සු කොච්චර තෝරනවදනේ. අර features බලනවා මේ features බලනවා. ෆෝන් එකේ කවර් කලර් එක බලනවා නේද? කොච්චර ඒවා බලනවද? එහෙම තියෙන සමහර හොඳම හොඳ බාණ්ඩ පැත්තකින් තියෙනවා. බලමුවම කලර් එක මැච් වෙන්නේ නැහැ. නැත්නම් ෆෝන් එක බරයි. මේ පොඩි දෙයයි පොඩි සිතුවිල්ලයි නේ. ඇයි එහෙම තීරණය කරන්නලා තියෙන්නේ? එක දිගටම පාරිභෝගික වෙනුවෙන් හදලා තියෙන බාණ්ඩ වටපිටාවක් තියෙනවා. තරගයක් තියෙනවා නේද? එයාට ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා වෙළඳ පොලේ ගිහිල්ලා. ඒක තමයි කියන්නේ පුතා පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. ඕක දැන් අපි දේශපාලන දාගන්නවා. දේශපාලනෙත් එහෙමයි නේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර ජනතා ආදරයෙන් හිටියද නේ? පස්සේ පාරිභෝගික ඡන්ද දුන්නේ නැහැ එතුමට. එතකොට එතුමා පරාජය වුණා. ආණ්ඩු පෙරලියත් ඒවත් එහෙම තමයි නේ. දේශපාලන ව්‍යාපාර. දේශපාලන ව්‍යාපාර තීරණය වෙන්නේ ඡන්දදායකයා මත. වගේම තමයි වෙළඳ පොලක් තීරණය වෙන්නේ පාරිභෝගිකයා මත. අපි ඒකට කියනවා පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා. වර්ථ තේරෙනව නේද? රයිට්. හරි. අපි ඉස්සරහට යන්න. හරි. වෙළඳපොළ ආර්ථිකයක කුමක් නිෂ්පාදනය කළ යුතුද යන තීරණය වන්නේ පාරිභෝගික ඉල්ලුම මතයි. පාරිභෝගික ඉල්ලුම මතයි. පාරිභෝගික ඉල්ලුම මත පදනම්වයි. පාරිභෝගිකයා කුමක්ද ඉල්ලන්නේ? එය සපයීමට වෙළඳපොළ කටයුතු කිරීම නිසා පාරිභෝගිකයාට ස්වාධිපත්‍යයක් ගොඩනැගේ. පාරිභෝගිකයාට ස්වාධිපත්‍යයක් ගොඩනැගේ. පාරිභෝගිකයන් නොයෙදෙන දේ සැපයීම මතවන්නේ වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වීමකි. ඒ අනුව වෙළඳපොළ ආර්ථිකයක අවසන් බලධරයා වන්නේ පාරිභෝගිකව පවසන්නේ ඒ හේතුවෙනි. එසේ පාරිභෝගික ස්වාධිපත්‍ය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිභෝගිකයන් තම ආදායමෙන් තමන් කැමති භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගැනීමට ඇති නිදහස නිසාය. ඒකට අපි කියනවා පාරිභෝගික නිදහස කියලා. රයිට්? ඔන්න වැදගත් සංකල්පයක් තමයි හොඳ ඔයාට තේරුම් කරලා දුන්නේ. අපි යන තව කාරණයකට. රයිට්? මේකත් අතිශයින්ම වැදගත්. දැන් එතකොට ආණ්ඩුවේ මැදිහත් වීම සීමිත වෙක් තමයි අපි කියන්නේ. ආණ්ඩුවේ වෙළඳපොළ ආර්ථික පද්ධතික පුතා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සීමිතයි. හොඳේ. එතකොට දැන් දේපොළ අයිතිය තියෙන්නේ ඔක්කොම පෞද්ගලික අංශයටනේ. එතකොට ඕම් කටයුතු කරන්නේ මිල යාන්ත්‍රණයක් එක්ක. එතකොට රජයේ කාර්යභාරයක් තියෙනවා. හැබැයි කියවම් බලන්න මොකද්ද කියලා. මේවත් වෙළඳපොළ ආර්ථික පද්ධතියක ආණ්ඩුවේ මැදිහත් වීම කොහොමද තියෙන්නේ? අවම මට්ටමක තියෙන්නේ. අවම මට්ටමක. නේ? පොඩ්ඩයි. රාජ්‍ය නිර්මාණවාදය යන සංකල්පයන් අදහස් වන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය සඳහා ආණ්ඩුව කිසිදු ආකාරයකින් මැදිහත් වන්නේ නැත යයි යන්න නොවේ. අන්න ඒකට ගඩ ගන්න. මේ රාජ්‍ය නිර්මාණවාදයේ සංකල්පයන් අදහස් වන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය සඳහා ආණ්ඩුවේ කිසිදු ආකාරයක මැදිහත් වීමක් යන්න නොවේ. ඒ කියන්නේ ආණ්ඩුව කිසිම විදිහකින් වෙළඳපොළ ආර්ථිකයට මැදිහත් වන්නේ නැහැ කියන එක නෙවෙයි මේ අවම මට්ටමක් කියලා කියන්නේ. රජයේ ඉන්නවා. රජයේ මැදිහත් වීම ටිකයි අඩුයි. මොනවටද මැදිහත් වෙන්නේ කියලා බලමු. මෙවැනි ආර්ථික පද්ධතියකවත් ආණ්ඩුවකට පැවරෙන කාර්යභාරයක් තිබේ. ඒවා පහත කාර්යයන්ට පමණක් සීමා වී ඇත. මොනවද ඒ කාරණා? දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද? රයිට්. එතකොට මේ කාරණා දෙක කියන්න ඕන. ඔව්. රජයේ ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ කාර්යභාරයේ තියෙන අවම මට්ටමක රාජ්‍ය නිර්මාණවාදයේ සංකල්පෙන් අදහස් කරන්නේ
කිසිදු ආකාරයකින් වෙළඳපොළට රජයේ මැදිහත් වන්නේ නැහැ කියන එක නෙවෙයි. එයා මැදිහත් වෙනවා මොනවටද? පෞද්ගලික දේපල ආරක්ෂා කරන්න. ඒකටනේ නීති රීති ඉඩම් ප්‍රඥාප්තිය නේද? නිදන් දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් දිසාපති සාමය හා නීති ආරක්ෂා කරන හමුදාවනේ පොලිසිය. අනේ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමට අනපනක් තියෙනවා. ඒකාධිකාරී ව්‍යාපාරය මර්ධනය කරන්න. ඒකාධිකාරී ව්‍යාපාරය කියලා කියන්නේ පුතේ වෙළඳපොළක එක්කෙනෙක් විතරක් ඉන්නවා නම් එයාගෙන් ජනතාවට අවසාන වශයෙන් පාරිභෝගිකයන්ට ප්‍රශ්නයක් කරදරයක් ගැටලුවක් වෙනවා නම් ඒක මැඩපවත්තන්න ඕන රජෙ මැදිහත් වෙනවා. ඒක හොඳ. අපි කියමු දැන් ගෑස් කර්මාන්තයේ ඉන්නේ එක්කේ නැහැ. සංවේදන ජාල අලෙවි කරන්නේ එක්කේ නැහැ. එහෙම වුණාම මෙයා කියන විදිහට අපිට නටන්න වෙනව නේද? එයා ඕනෝවට මිල වැඩි කරනවා ඕනෝවට මිල මේ අපිට දෙන සේවාවන් අඩු කරන්න පුළුවන්. හැබැයි මොකද කරන්නේ? අන්න රජයේ මැදිහත් වෙලා එක්ක තව නිෂ්පාදකයෙක් උදව් කරනවා. ඔයත් පටන් ගන්න එක. අපි උදව් කරන්නම් කියලා නිෂ්පාදකයෙක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තරෙන්න ඒ වගේ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ඉඩ වපසරිය පහසුවෙන් හදලා දෙනවා රජයේ මැදිහත් වීමෙන්. එහෙම වුණාම තනි ඒකාධිකාරියෙක් ඉන්න වෙළඳපොළට තව මැදිහත් කරුවෝ පාර්ශ්වකරුවෝ තවත් ව්‍යාපාරිකයෝ එන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආය අර කිව්වනේ තරංගය ඇති වෙලා ආයෙත් මහ ජනතාවට හොඳක් තමයි වෙන්නේ නේද? එතකොට ඒකාධිකාරිය මර්ධනය කරන රජයේ මැදිහත් වෙනවා. මූල්‍ය ක්‍රමයේ ස්ථායීව පවත්වාගෙන යන්නනේ. මූල්‍ය ක්‍රමයේ ස්ථායීව පවත්වාගෙන යන රජයේ මැදිහත් වෙනවා නේද? අපි කොහොමද කියලා කරන්න කියමු. බැංකු පද්ධතියක් තියෙනවා. බැංකු පද්ධතිය සක්‍රියව කරගන්න මහ බැංකුව ඉන්නවා නේද? මුදල මත්අංශේ. ඔය වගේ ඒ හැම තැනකදීම රජයේ මැදිහත් වෙනවා මූල්‍ය ක්‍රමය ස්ථායීව පවත්වාගෙන යන්න නේද? කිසිම අභියෝගයකින් තොරව සල්ලි සංසන්දනය කරන්න නේද? එතකොට බදු අය කරනවා නේද? යටිතල පහසුකම්, එතකොට පොදු දේපල හදන්න, ඉස්කෝල හදන්න, රෝහල් වලට බෙහෙත් ගේන්න, එතකොට රජයේ සේවකයන්ට පඩිනඩි ගෙවන්න නේද? ඍජු හා වක්‍ර විදිහට බදු අය කරනවා. ජාතික ආරක්ෂාව සපයනවා නේද? නීතිය හා සාමය රකින්නවා. පරිසර සංරක්ෂණය වැනි පොදු භාණ්ඩ හා සේවා සපයනවා නේද? දැන් පරිසරය සංරක්ෂණය කරන්න කියලා පෞද්ගලික ආයතන මැදිහත් වෙන්නේ නැහැ. එයාලා බලන්නේ හැම වෙලාවෙම ලාභ උපයන්න නේ. දැන් මොකක් හරි හොඳ මේ දියැලක් නේද? ගඟක් තිබ්බනම් එතන කියලා හෝටලයක් දායි. හැබැයි හෝටලය දැම්මට පස්සේ මිනිස්සුන්ට එතෙන්ට යන්න බෑ. යනවා නම් ටිකට් එකක් හදන්න ඕන. එහෙම නම් බෑ. ඒකට තමයි තියෙන නීති නේද? නීතිය ක්‍රියාත්මක කරලා හදලා තියෙනවා පවත්වාගෙන යන්න මේ හැමෝටම සෝදාය විදිහට නේද? එතකොට සුබ සාධන භාණ්ඩ හා සේවා සපයනවා. මම සුබ සාධන භාණ්ඩ කියන්නේ මහජනයාට පොදුවේ භාවිත කරන්න පුළුවන් දේවල් නේද? ප්‍රජාශාලා හදලා දෙනවා, රෝහල් හදලා දෙනවා. ඒ වගේම තමයි වීදියේ තියෙන පාරේ පැත්තේ තියෙන බල්බ්ස් ටික දාන්නේ මේ රජයෙන්. එතකොට හැමදෙරම අපද්‍රව්‍ය කුණු එකතුලා තියෙන දේවල් එකතු කරන්න රජයෙන්. ඒ විදිහට සුබ සාධන භාණ්ඩ නේද? ආබාධිතයට දෙන දීමන පුණ්‍ය ආදාන පින් පඩි කියලා අපි කියන්නේ. ඒ වගේ සමාජ ආරක්ෂණ net මේ ජාල ආරක්ෂා කරන්න නේද? එයාලට සුබ සාධන භාණ්ඩ හා සේවා සපයනවා. ඒක තමයි හොඳම වැදගත්ම කාරණා තමයි නීති රීති සම්පාදනය නේද? අධිකරණ පද්ධතිය පවත්වනවානේ. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන කතානායකතුමා අනුමත කරන නීති අපේ රටේ එදිනෙදා ක්‍රියාන්විතය ලස්සනට ගලපගන්න යන්න නීති ආරක්ෂා කරන නීති පද්ධතියක් තියෙනවා නේද? ඉතින් මෙන්න මේ කටයුතු වලට තමයි ආණ්ඩුවේ මැදිහත් වීමක් තියෙන්නේ. පුතා දැන් මම කාරණා හැම එකක්ම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒවා මතක තියාගන්න ඒවා අතිශයම වැදගත්. මේ සංකල්පන ASCII තියෙන රහස් කැලේ ටිකක් අඳුනගන්න මේ වගේම ප්‍රශ්න එනවා ඔයාලට. රයිට්? ඉතින් අපි මේ ඉස්සරහට යන් අපි දැන් තව යනවා හොන්ත මේ දැන් අපි ආහාර මෙහෙන් ගාවලානේ මේ ඉගෙන ගත්තේ නේද? මාරු වෙලා නේද? හරි. දැන් පේනවද? හරි. මෙච්චර අනිත් පැත්තට බලලා දෙන්නේ. හරි. එතකොට මිල යාන්ත්‍රණය නැත්නම් මිල ක්‍රමය ප්‍රයිස් මෙකැනිසම් කියන එක පොඩ්ඩක් අපි ඉගෙන ගමු. ටිකක් වැදගත් මේ වෙළඳපොළ පද්ධතියක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන යාන්ත්‍රණයක් තමයි මේක. ඒක හොඳාකාරව පැහැදිලිව දැනගත යුතුයි. රයිට්? හරි. අපි තව පොඩි වෙලාවක් පන්ති නවත්තමු. අපි මේකත් කරමු. හොඳ මිල යාන්ත්‍රණය. එතකොට ඔන්නවාට ලොකු කොටසක් අද ආවරණය කරනවා. ලබන සතියේදී අපිට ටියුට් එක අවසන් කරන්න පුළුවන් වෙයි. රයිට්. හොඳයි. දැන් මිල යාන්ත්‍රණය ඇතුළු සිදුවන්නේ ගණන් කරුවන් සහ විකුණුම් කරුවන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයේ මත වෙළඳපොලේ භාණ්ඩ හා සේවාවල මොනවද ආහිස්සලා ගන්න මිල නේද? මිල මේ ස්ථාන පුරවගන්න පුතා මිල එම මිල යටතේ හෝමාරු කරගන්න ප්‍රමාණය තීරණය වීමයි. මෙම මිල ගණන් පදනම් කරගන්නේ තමන්ගේ ස්වාර්ථය සඳහා විවිධ ආර්ථික ඒකක තීරණ ගනී. එම නිසා වෙළඳපොළ ආර්ථිකයක් මිල ක්‍රමය ලෙස හඳුන්වයි. right?
මම පැහැදිලි කරන්න යන්නේ ඒවා පැහැදිලි කිරීම කරපු නිසා. වෙළඳපොළ මාධ්‍ය කරගෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම වෙළඳපොළ ආර්ථිකයක විශේෂ ලක්ෂණයයි. වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ එල්ලුම් කරුවන් හා සැපයුම් කරුවන් විසින් ගනු ලබන තීරණ මගිනි. එහිදී සම්බන්ධීකරණ යාන්ත්‍රණය වන්නේ මිල ක්‍රමයයි. අන්න හරියට දැන් ගහගන්න. හොඳේ? දැන් ගහගන්න. එහිදී සම්බන්ධීකරණ යාන්ත්‍රණය වන්නේ මිල ක්‍රමයයි. වෙළඳපොළක ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන හස්තය. වාව්. ඔන්න මම කියපු වචනේ. දැන් ඔයාට දැන් රෙකෝඩින් බලන අයට ස්කිප් කර කර බලන්න පුළුවන් අවශ්‍ය කාරණා ටික නේ. අදෘශ්‍යමාන හස්තය වන්නේ මිල ගණන් බව ඇඩම් ස්මිත් පවසා. එනම් මිල ක්‍රමය මගින් තීරණය නොවන ලාභ පාඩුකින් අදහස් වේ. ආර්ථිකය පුරා විසිරෙන පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, සාධක හිමියන් ස්වාර්ථය මත කටයුතු කිරීමේදී ඔවුන් ගන්න ලබන තීරණ මනාව සම්බන්ධනය කොට ආර්ථිකයේ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන අදෘශ්‍යමාන හස්තය වන්නේ මිල ක්‍රමයයි. අදෘශ්‍යමාන හස්තය නැත්නම් අදිසි හස්තය, නොපෙනෙන බලවේගය, ඔය වගේ ආතබූත කතා ගොඩක් තියෙනවා මේ දැන් කියන්නේ මේ කවුරුවක් බලන්නේ. හැබැයි මේ මිනිස්සු තීරණ ගන්නනේ ස්වාර්ථය මත. එතකොට ලාභ පාඩු වෙන කොහොම දේවල් තීරණය වෙන්නේ මොන වගේ මිනුමක් තියෙන හින්දාද? ඔව් හැම එකටම මිලක් තියෙන හින්දා නේද? එතකොට මිල මත ඉල්ලන ප්‍රමාණය වැඩි කරපුවාම ඔන්න ආදායම වැඩි වෙනවානේ. කොහොමද කිව්වේ? අපි කියමු දැන් පෑන් පහක් ඔන්න විකුණනවා. පෑන් එක මිල රුපියල් 50යි නේද? එතකොට පස්වරක් 505යි. ඒක රුපියල් 250ක් දෙන්න ඕන. රුපියල් 250 ඔයා ගෙවන්න ඕන කඩේට ආවට පස්සේ රුපියල් 250 ඔන්න බලනවානේ කොච්චර මුදලක් මට මේ පෑන් ටික හදන්න ගියාද. එකට මෙච්චර ගානේ මෙච්චරයි. එතකොට 200යි. එතකොට ප්‍රචාරණ ප්‍රොමෝෂන්ස් වලට ට්‍රාන්ස්පෝර්ට් අද එක්ස්පෙන්ඩිචර්ස් බලපුවාම රුපියල් 200ක් ගිහලා දෙනවා මට වියදම පෑන් ටික හදන්න. 250යිනේ. ආදායම අඩු කරනවා වියදම ලැබෙනවා ලාභය. එතකොට දැන් මෙහෙම. ඕක ඒ විදිහට දැන් ඔන්න මේ පෑන් හදන එකේ ලාභයක් තියෙනවා. ඉතින් එක දිගට මෙයා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය රැඳිලා ඉන්නවනේ. එතකොට අදෘශ්‍යමාන හස්තයේ විදිහට කටයුතු කරන්නේ ලාභ පාඩු පෙන්වන්න කවුද? මිල. මිල ගැන තමයි මේ කියන්නේ. ආර්ථික පුරා මේ අනුව වෙළඳපොළ ආර්ථිකයක මිල ක්‍රමය මගින් ප්‍රධාන කාර්යයන් 3ක් ක්‍රියාත්මක වීම හරහා සමස්ත ආර්ථිකය මෙහෙය වේ. හොඳයි. මේ ඉස්සරහ තියෙනවා ලියා ගන්න. බලන්න මිල ක්‍රමයේ කාර්යයන් 3ක් තියෙනවා කියලා කියනවා. මේවා මිල ක්‍රමයේ මොනවද? මිල ක්‍රමයේ කාර්යයන්. මිල ක්‍රමයේ කාර්යයන් ලෙස හැදෙන්නේ. එක ඒ කියන්නේ පුතා මේ භාණ්ඩයක මිල සඳහන් වීමත් එක්ක මොනවද වෙන්නේ? ඔයා දැනගන්නවා ඒකේ මිල කීයද කියලා. ඒ වගේම තමයි ලාභ පාඩු පෙන්වන්න පුළුවන් නේ. ඔයාට මම මෙච්චරක් දෙනවා මට ඔක දෙන්න. එයා බලනවා ලාභ පාඩු කොච්චරද මට හම්බෙන්නේ කියලා. ලාභ නම් ඔන්න තේරෙනවා මට නියම සුපරි. එහෙනම් එයා උනන්දු වෙනවනේ. ධෛර්ය සම්පන්න වෙනවා. මොනවද ලැබෙනවනේ ප්‍රතිලාභයක් හම්බෙනවනේ. ප්‍රතිලාභ වලට අපි ආර්ථික විද්‍යාවේ කියන වචන මොකද්ද? සානුබල. right සානුබල තියෙනවා. සලකනය කිරීමේ හැකියාව අපිට කොටස් වල පෙන්වන්න පුළුවන් නේද? තියලා තියන්න පුළුවන් නේද? ඒ විදිහට ඔන්න මිල ක්‍රමයේ කාර්යයන් 3ක් තියෙනවා. මොනවද? තොරතුරු හා සංඥා සැපයීමේ කාර්යය නේද? සංඥා සැපයනවා කිව්වේ සිග්නල් එකක් දෙන්නේ මේකේ මිල රුපියල් 250යි. දැන් 499.90යි කියලා තියෙන මනෝමය විදිහට මිල තියෙන දේ මාකටිං වල හොඳ ලස්සන කියලා දෙනවා මිල කොහොමද තියන්නේ කියලා නේද? ඒක වෙනම කතාවක්. ඉතින් පුතා දැනගන්න ඕන භාණ්ඩයක මිලක් තියෙනකොට තොරතුරු හා සංඥා සපයනවා, සානුබල සැපීමේ කාර්යයක් වෙනවා, සලකනය කිරීමේ කාර්යය කියන කරුණු 3 ඉටු වෙනවා මේ මිල භාණ්ඩයක සඳහන් වීමත් එක්කම එම සංඥා වලට එකී පාර්ශ්ව නැත්නම් ආර්ථික ඒකක සානුබල සැපීම මත සම්බන්ධීකරණයක් ඇති වේ. එනම් මිල සංඥා මගින් දුන් තොරතුරු වලට අනුව පාරිභෝගිකයන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නවද නැද්ද? නිෂ්පාදකයන් භාණ්ඩ නිපුණනවාද නැද්ද? සාධක හිමියන් තම සාධක මිලට සපයා ඉපයුම් කරනවාද නැද්ද යන තීරණය කරයි. right? එමෙන්න කුමක් වුණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සැලීම මිල පදනම් කරගෙන සිදුවේ. ඒ අනුව විවිධ ආර්ථික කටයුතු හිග සම්පත් මත පදනම්ව සිදුවේ. මෙම සාපේක්ෂ ලාභදායීත්වය තීරණය වන්නේ සාපේක්ෂ මිල ගණන් මත වේ. එතකොට දැන් පුතා දැන් මේ හැම දෙයක්ම මිනිසු තීරණ ගන්නේ මිල මත පදනම් වෙලා. එතකොට කුමක් කොබමනද? කෙසේද? කාටදාද කියන ව්‍යාපාරික තීරණ වෙළඳපොළ පද්ධතියකට ගන්නේ මේ මිල දිහා බලලා. එතකොට එයන්ව විවිධ ආර්ථික කටයුතු හිග සම්පත් නේද? හිග සම්පත් සලාහ කිරීම
සලාක කිරීම කමා සාපේක්ෂ ලාභදායීත්වය මත සිදුවේ. සලාක කිරීම සාපේක්ෂ ලාභදායීත්වය සාපේක්ෂ ලාභදායීත්වය මත සිදුවේ. මෙම සාපේක්ෂ ලාභදායීත්වය තීරණය වන්නේ සාපේක්ෂ නිල ගණන් මත වේ. පුතා දැන් මේ කියන්නේ මොනවා හරි දෙයකට තමන්ගේ සම්පත් යොදවන ව්‍යාපාරිකයෙක් බලනවා මම මෙච්චර කොටසක් මේකට දාන්න ඕන. මේකට අඩුවෙන් දාන්න ඕන. මේකට වැඩියෙන් දාන්න ඕන. මේකට වැඩියෙන් අලෙවි වෙනවා. මට හොඳට උපයන්න පුළුවන්. කියලා එයා සලාකණය කරනවා නේ. එයා තීරණ ගන්න එහෙම බෙදීම් කරලා. හරිද? ඒකට හොඳ පදනමක් තමයි මිනිමක් තමයි මිලෙන් ලැබෙන්නේ යාටනේ මිල සංඥා වලින්. right. එතකොට මම ව්‍යාපාරයක් පටන් ගන්නවද නැත්නම් මේ සල්ලි මම බැංකුවක දාලා පොලිය ගන්නවද? ව්‍යාපාරයක් ලැබුවාට පස්සේ මට මෙහෙම මගේ නිදහස නැති වෙනවා. එතකොට මට ලොකු අවදානමක් මේ තියෙනවා. මේ පාඩුනොත් ඔක්කොම ඉවරයි. ඒ හින්දා මම බැංකුවක දානවා. ස්ථාවර තැන්පතු. මට කීයක් අර පොලි ලැබෙනවනේ. හැබැයි අර ව්‍යාපාරිකයාට ලැබෙන ලාභ මට්ටමින් පොලි නොලැබෙන්න පුළුවන්. හැබැයි එයා ගන්නවා තමන්ගේ තීරණ ඒ විදිහට තමන්ගේ සම්පත් මෙහෙවන්නනේ. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඔයා දවසක තීරණ ගන්නේ මේවා දිහා බලලා තමයි. නේද? මේ එතකොට මිල තීරණ තමයි මේ ඔක්කොම මේ කට්ටිය යන්නේ මේ සල්ලි ගොඩවල් තියාගෙන කොහාට විවිධ තීරණ ගන්නේ ඔක්කොම සල්ලි මත පදනම් වෙලා කියලා තමයි මේ කියන්නේ. ඒ තරමටම සල්ලි කියලා කියන්නේ ගෙවන මිලක් තිබ්බට පස්සේ ඒකට ගෙවීම කරන ක්‍රමය. එතකොට කාඩ් පතකින් වෙන්න පුළුවන් වෙන දේවල් වලින් වෙන්න පුළුවන් කොහොම නමුත් ඉල්ලන දේ ගන්න නම් සපයන කෙනාට ලබා දිය යුතුයි මොනවද? රිවෝඩ්ස් දෙන්න ඕන නේද? එතකොට රිවෝඩ්ස්. එතකොට ඒ දේවල් ලැබෙන්නේ හරිම මුදල් ඒකක මොනවා හරි පොදුවේ පිළිගන්න දෙයක්. හරහා. right. එතකොට දැන් මේකත් අපිට ඉතාම වැදගත්. වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එක. දැන් ඇත්තට දැන් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතියක මේ ප්‍රශ්න තුන මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන ආකාරයට පදනම් කරගන්නේ මොනවද කියන එක. right. බලන්නකො කුමක් නිපදවිය යුතුද? ඒ කියන්නේ මොනවද හදන්නේ? මොනවද නිෂ්පාදනය කරන්නේ කියන එක තීරණය කරන්නේ මොනවද පදනම් කරලා බලන්න පොඩ්ඩක්. මේවා මූලික ආර්ථික ප්‍රශ්නය වෙළඳපොළ ආර්ථික ක්‍රමයක විසඳන්නේ මිල යාන්ත්‍රණය. ඔන්න පොයින්ට් එක පුතා. දැන් මේක හොඳ දෙයක් ඔයාලා තේරුම් ගන්න. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක කුමක් නිපදවනවාද කියලා තීරණය කරන්න මොකක් මත පදනම් වෙලාද? හොඳට මතක තියාගන්න මිල යාන්ත්‍රණය. මිල යාන්ත්‍රණය. තියාගන්න මිල යාන්ත්‍රණය. මිල යාන්ත්‍රණය මගිනි භාණ්ඩ වෙළඳපොළ හා සාධක වෙළඳපොළ හරහා නිකුත් කරන මොනවද නිකුත් කරන්නේ? වැටුප් කීයද මිල කීයද ડોක්ටර් කෙනෙකුට කීයක් දෙන්න ඕනද? ගස් ලැබු ගෙඩි කීයක් ගෙඩියක්ද පාන් රාත්තලක් කීයද කියලා කොහොමද කියන්නේ? මිල වලින්. ඒකට අපි කියනවා මිල සංඥා දෙනවා කියලා. නේද? මිල සංඥා. මෙන්න මෙහෙම ආර්ථික විද්‍යාවේ භාවිතා කරන වචන වල හැඩය තේරුම් ගන්න. එතකොට ලේසි මේ වැඩේ. එතකොට මේක සාමාන්‍ය මේ ගොඩ ගහන බලන්න බෑ. සාමාන්‍ය මට්ටමේ කියව කිය බලපුවම මේකම තේරෙනවා නේ. මිල යාන්ත්‍රණය කියන්නේ මිල ක්‍රියාත්මක කරන විදිහ. මිල සංඥා කියලා කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක මිල. නේ සඳහන් කරලා දෙන මිල. කුමන භාණ්ඩ කොමන ප්‍රමාණයකින් ඉපදවන්නේද යන තීරණය කරන්නේ එල්ලුම් ප්‍රමාණය හා සතුන් ප්‍රමාණය ගැළපීම කර සාපේක්ෂ ලාභය මතයි. සාපේක්ෂ ලාභය මතයි. දැන් බලන්න සාපේක්ෂ ලාභය කියලා කියන්නේ මොකක්ද නේ? සාපේක්ෂ ලාභය කියලා කියන්නේ විකල්ප ගොඩක් තියෙනකොට මේකද හොඳම විකල්පය මට බිස්නස් කරන්න නේ ඉන්වෙස්ට් කරන්න. මේකද කියලා බලලා ඒ හොඳම එකකින් හොඳම එක දිහා බලලා තමයි ගන්න. මොකක් හරි විකල්පයක් ගත්තාම ඒකට මොනවද ලොකු ඉල්ලුමක් තියෙනවද? නේද? දැන් උදාහරණයකට දැන් මම ඉංග්‍රීසි දන්නවා කියලා මම ස්පෝකන් පන්ති පටන් ගත්තා නේ. ඒකට මම කැමති මේ විෂය ගැන නේ. මම කැමති මම මාර ආදරේ මට තේරෙන්නේ මම වැඩ කරන්නේ මම මේ දැනුවරන් තියෙන්නේ මේ ආර්ථික විද්‍යාවෙන්. ඒතකොට මම ඔප්ෂන් ගොඩක් තිබ්බට මම ආසයි ආර්ථික විද්‍යාව ගන්නන්න. ඉතින් ඒ හින්දා මම තීරණය කරා ආර්ථික විද්‍යාව. ඒතකොට ආර්ථික විද්‍යාව තීරණය කොට මම තේරුම් ගත්තා මගේ මාකට් එක තමයි ඔන්ලයින් හරහා මගේ බිස්නස් එක කරනවා කියලා. ඒතකොට පාරභෝග වෙන්නේ ඔයාලා. නේ? එතකොට කොච්චර ඉල්ලනවද? ඊට නෝ තමයි මගේ ටියුට් ප්‍රමාණය යන්නේ. කොච්චර මම වැඩ කරන්න ඕනද? කොච්චර සිලබස් කවර් කරන්න කාලය වෙන් කරන්න ඕනද කියලා තීරණය වෙන්නේ සිලබස් විෂය නිර්දේශය නැත්නම් අපිට දීලා තියෙන වැඩත් එක්කනේ. ඒතකොට තේරෙනවා කියන්නේ හැම වෙලෙන්දම හැම ව්‍යාපාරිකයම කටයුතු කරන්නේ එහෙමයි. දැන් මේක පුතා මම වෙනදාම ව්‍යාපාරයක් නෙවෙයි කියලා කියන්න බෑනේ. මම මොකද ඔයාලට මුදලකට නිකලවි කරන්නේ. එතකොට මේක බිස්නස් එකක් නේ. ගනු දෙනු කරන්නේ නේ. මම ඔයාලට සේවාව සපයනවා උපරිම ගුණත්වයෙන් උසස් මට්ටමේ. ඒකට ඔයා මට සාධාරණ ගෙවීමක් කරනවා. ඒ විදිහට තමයි අපේ මේ වෙළඳපොළ මේ කුංචි හමුවීම නැත්නම් මේ කුංචි කඩේ
නේද ෂොප් එක. නැත්නම් මේ ගුරු සේවය ලබා දීම කරන්නේ. දැන් තර කරන්න පුළුවන් නේ. අපෝ ගුරුවරු පුදුම මිනිස්සුනේ මේ වාරු ගණන්න බෑද? අනේ නෑ පුතේ උගන්නනවා. එහෙමත් කරනවා. ඕන තරම් දේවල් කරනවා. රයිට්? එතකොට ඒ සමාජෙ මෙහෙම කරන ගමන් තමයි මගේ මහන්සියට මම මිල සංඥාවක් දීලා තියෙන්නේ පන්ති ගාස්තු මෙච්චරයි කියලා. ඉතින් පන්ති ගාස්තු තමයි මිල සංඥාවනේ. අතන මේ වැඩේ දුවන්නේ මොනවා හින්දාද? ඕ මට ගෙවන ප්‍රතිලාභات එක්ක මම ඔයාලත් එක්ක මේ විදිහට ගැලපිලා ඉන්නවනේ. බඩු අරගෙන, ලැප්ටොප් අරගෙන, කැමරා අරගෙන, ඩිජිටල් බෝඩ් අරගෙන ඒ ඔක්කොම කරන්නේ මිල යාන්ත්‍රණය තියෙන මැදිහත් වීමත් එක්ක නේද? එතකොට මම මාසේ ගාස්තු තීරණය කරන්න කොහොමද? ඔය මිල යාන්ත්‍රණය මට කියනවනේ මේක ගණන් මේක මිලයි මෙච්චර ප්‍රමාණය මෙච්චරයි. ඔයා මෙච්චර ප්‍රමාණයකින්වත් පන්ති ගාස්තු ගන්න ඕන නැත්නම් මේ වැඩේ කරන්න බෑ කියලා මට මිල සංඥාමකින් දෙන හින්දා යාන්ත්‍රණය ලස්සන ක්‍රියාත්මක වෙනවා නේද? right. එතකොට මේ හැම මේ විකල්ප වලින් සාපේක්ෂ ලාභය දිහා බලලා උපරිම ලාභයක් ගන්න පුළුවන් විකල්ප වලට අපේ ව්‍යාපාරිකයෝ නැත්නම් ආයෝජකයන් විමසායකයෝ තීරණ ගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒක කුමක් නිපදවනවාද කියලා තීරණය කරන්න බලපාන කාරණා දෙකයි. මිල යාන්ත්‍රණයේ මැදිහත් වෙනවා. ඊට හයිය ජවය දෙන්නේ මිල සංඥාවලින්. ඒත් එක්කම අවසාන තීන්දුව ගන්නේ මොන වගේද? ඔව් සාපේක්ෂ ලාභය දිහා බලලා තමයි මොනවද නිෂ්පාදනය කරන්න කියන එක තීරණය කරන්නේ. ඒ අනුව ලාභදායී භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත් අලාභසහිත භාණ්ඩ නිෂ්පාදනය නොකිරීමට තීරණය කර වැඩි ලාභදායකත්වයක් සහිත භාණ්ඩ වැඩියෙන්ද අඩු ලාභදායකත්වයක් සහිත භාණ්ඩ අඩුවෙන්ද නිෂ්පාදනය කරයි. කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවිය යුතුද මූලික ආර්ථික ප්‍රශ්නට විසඳුම් සෙවීමේදී භාණ්ඩ හා සේවා වෙළඳපොළ දෙස සාපේක්ෂ මිල ගණන් සසඳා බලා අපේක්ෂිත වැඩි මිලක් ලබා ගත හැකි භාණ්ඩ නිපදවීමට එසේම නිෂ්පාදන සාධක වෙළඳපොළෙහි සාධක මිල ගණන් සසඳා ඉහළ ලාභයක් ලැබෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරයි. නිෂ්පාදනය කරයි. මේ කාලය ඉවිදගෙන යන්නේ නිෂ්පාදනය කරයි. එසේම නිෂ්පාදන සාධක වෙළඳපොළෙහි සාධක මිල ගණන් සසඳා ඉහළ ලාභයක් ලැබෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරයි. මේ සියලු තීරණ කරන්නේ වෙළඳපොළේ නිකුත් කරන මිල සංඥා මත පදනම්වයි. right? අතිශයින්ම වැදගත් කාරණයක්. right? බලමු කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක මේ ප්‍රශ්න විසඳන්නේ සාධක වෙළඳපොළ නිකුත් කරන මිල සංඥා මත පදනම්වයි. පොතේ ඔන්න ඔය රඟ හදන්න පටල ගන්න එපා. මේක තේරුම් ගන්න ඕන අවබෝධයෙන්. හොඳේ ගිරා න්‍යාය දාන්න එපා. හොඳේ? මොකද්ද? කෙසේ නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන සාධක වෙළඳපොළේ නිකුත් කරන මිල සංඥා. සාධක වෙළඳපොළ හොඳේ? සාධක. ඒ කෙසේද කියද්දී මැෂින් එකක් මොකද්ද ශ්‍රමය ගන්නවද යන්ත්‍ර ගන්නවද? ඒව කොහෙද තියෙන්නේ? ඔව් ප්‍රාන්දනය කියලා කියන යන්ත්‍ර සූත්‍ර. ඒවා තියෙන්නේ සාධක වෙළඳපොළේනේ. අපේ වෙනම කඩයක් නැහැ. ඒ වගේ දේවල් එහෙම හෝමාරුන් තැනට අපි නමක් දාලා තියෙනවා සාධක වෙළඳපොළ කියලා. නේද? කොහේ හරි අලෙවි වෙයි. මිනිස්සු බංකොලේ දන් ඉන්න පුළුවන්, විශ්වවිද්‍යාලය වල ඉන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්. ඒව කට්ටිය තමයි සාධක. ශ්‍රමය. ඒව කොහේ නමුත් අලෙවි වෙනවා නම් ජාත්‍යන්තරෝ ඒවා කොහේ නමුත් වෙනවා නම් ඒකට අපි කියනවා සාධක වෙළඳපොළ කියලා නේ. වෙනම කඩයක් නැහැ නේ. හරි. දැන් එහෙම ඒවා තියෙනවා. නමුත් පොදුවේ හැමෝටම අපි තීරණය ගන්න පුළුවන් ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒවා ගන්න තියෙන වෙළඳපොළ සාධක වෙළඳපොළ කියලා තියෙනවා. ඉතින් එතන තියෙන මිල ගණන් මත පදනම් වල තමයි පුතා කෙසේ නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන්නේ. එහිදී කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය, පවතින තාක්ෂණය සහ නිෂ්පාදන සාධක වල මිල ගණන් සැලකිලිටගෙන සාපේක්ෂ පිරිවැය වාසි ගැලපීමේ. හොඳට ලියා ගන්න. සාපේක්ෂ පිරිවැය වාසි. දැන් මේවා ආර්ථික විද්‍යාවේ වචන. හොඳ සාපේක්ෂ පිරිවැය වාසි ගැලපීමෙන් මෙම ප්‍රශ්න විසඳුම් සෙවීම කරයි. වෙළඳපොළ ක්‍රමය තුළ නිෂ්පාදකයන් විසින් ආර්ථික වශයෙන් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය භාවිතා කරයි. වඩාත් කාර්යක්ෂම ශිල්ප ක්‍රමය තීරණය කරනුවේ පවත්නා තාක්ෂණය සහ භාවිතා කරනු ලබන